අයිබෝවන් අද මායක සම්බන්ධ වෙලා ඉන්න ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම අන්‍ය ආගමික පූජ්‍ය පක්ෂයේ පියතුමන්ලා ඒ වගේම කන්‍යා සූර්යයන් ආදී ඒ පූජ්‍ය පක්ෂයේ සියලු දෙනාගෙන් ඇතුළු අද සම්බන්ධ වෙන සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා, සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අයිබෝවන් කියලා පිළිගන්නවා. එතකොට අපි අද දවස් සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ මේ වෙනකොට රාජකාරී කරමින් ඉන්න අපේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට පැවරෙන කාර්යක්ෂමතා කඩේ විභාගය මේ වෙනකොට ගැසට් කරලා තියෙනවා. ඒ සම්බන්ධව පළවෙනි වතාවේ ලියන එහෙම නැත්නම් පළවෙනි වතාවේ මේ විභාගෙ ලියන සමාවෙන්න ටිකක් අසනීපවත් ඉන්න දවස් කිහිපයක් මේකේ ඒ අතරේ තමයි ඔයගොල්ලෝ මේ දේශනය ආරම්භ කරන්න තීරණය කරේ. එතකොට පළවෙනි වතාවේ මේ විභාගෙ ලියන අය විභාග ගාස්තු ගෙවීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම යම් අවස්ථාවකදී විභාගය ඉල්ලුම් කරලා විභාගයට යන්නේ නැතුව ඉඳලා හෝ මොනවා හරි හේතුවක් මත සහභාගී වෙන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයා විභාගය කරපු කෙනෙක් විදිහට තමයි සලකන්නේ. ඒක දෙවෙනි අවස්ථාව විදිහට සලකන්නේ. එයා විභාගාස්ස ගෙවිය යුතුයි. ඒ හින්දා යම් සැකයක් තියෙනවා නම් ඔයාලා මට group එක හරහා WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් මට WhatsApp message එකක් දාන්න. එතකොට ඒ සම්බන්ධව ඔයාලට තියෙන ගැටලුවක් තියෙනවා නම් අපි ගැටලුව निराකරණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ හැර අනිත් පළවෙනි වතාවේ විභාගයට ආයෝජන කරන කවුරුත් මේ සඳහා විභාග ගාස්තු ගෙවිය යුතු නැහැ. ඒ වගේම කාර්යක්ෂමතා කඩේ විභාගයේ සම්බන්ධයෙන් මේ වෙනකොට අතන අපිත් එක්ක හිටපු බොහෝ දෙනෙක් තමයි නැවතත් මායක සම්බන්ධ වෙන්නේ. මොකද විදුහල්පති සේවයට විදුහල්පති බණ්ඩාරගමේ තරග විභාගයේදී මායකේ හිටපු බොහෝ දෙනෙක් හිටියා. ඊට පස්සේ විදුහල්පතිවරු මුලින් පස්සේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ UB exam නැත්නම් කාර්යක්ෂමතා කඩේ විභාගය සඳහා නැවත අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒ වගේම ගුරු අධ්‍යාපන සේවයේ හෝ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සඳහා ඒ අය විභාගයට ඒ අදාළ විභාගයේ සඳහාත් අපි එක්ක සම්බන්ධ වුණා. ඊට පස්සේ දැන් අධ්‍යාපන පරිපාලන සේවයේ කාර්යක්ෂමතා කඩේ විභාගයේ සමගත් නැවතත් සම්බන්ධ වෙනවා. අපි පෞද්ගලිකව දුරකථනයෙන් කතා කරා. ඒ කතා කරපු හැම කෙනෙකුටම මම කිව්වේ මේ කණ්ඩායමට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ අපි අදාළ විෂය කරුණු සාකච්ඡා කරගෙන යන් ඒ හා සම්බන්ධ කරුණු ඊට පස්සේ මම පැහැදිලි කරන්නම් කියලා. එතකොට මේකෙදී ඒ වගේම තවත් සමහර කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් මායක කතා කරා. අනේ සර් මට එක විෂයක් තමයි දරුවනේ අපි ඊට මේක කරගන්න බැරි වෙයිද වෙනම හරි වැඩිපුර වේවල හරි වෙනම හරි මේ වැඩේට අපිට කරලා දෙන්න බැරිද කියලා ආරාධනා කරපු බොහෝ අයත් හිටියා. ඉතින් එතෙන්දී ඇත්තටම මම මේ මුලින්ම කියන්න ඕනේ දැන් පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ UB exam එක සෙට් කරාම මම හිතුවේ ඉවරයි කියලා ඔක්කොම මේ කලින් හිටපු අය. මොකද හේතුව කලාප කාර්යාල හරහා කලාප අධ්‍යාපන කාර්යාල හරහා ඉතුරු වෙලා හිටපු අය ගොඩක් අය මායක සම්බන්ධ වුණා. ඒ අතරිනුත් වඩාත්ම ඒ හිටපු අය අතර සමහර අය ෆිසිකල් ඇවිල්ලා මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. එතකොට ඒ අයට මම ඒ අවස්ථාවක් දුන්නා ෆිසිකල් ඇවිල්ලා සම්බන්ධ වෙන්න. මොකද මේ ඔන්ලයින් කරනකොට අපිට එච්චර ඒක ඇඟට වදින්නේ නැහැ. ඒ හින්දා අපිට සර්ට් එක කතා බහ කරගෙන මේ වැඩේ කරන්න ඕනේ කියලා කට්ටියක් එහෙම ෆිසිකල්ලා මේ පන්තියට සම්බන්ධ වුණා. අනිත් අය මේ විදිහට Zoom තාක්ෂණය හරහා සම්බන්ධ වුණා. ඉතින් මම හිතුවේ අවසන් කියලා කෙනෙක් ඔක්කොම පාස් වෙලා ඉවරයි කියලා. එතකොට ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන මේ වලට තියෙන විෂයන් තුන ගත්තා. ඊපස්සේ විෂයන් තුනෙන් අඩුම සංඛ්‍යාවක් අසමත් වෙලා තිබුණේ අධ්‍යාපන නීතිය කියන ප්‍රශ්න පත්‍රයේට. මට මතක ඇටියට මේ පේපර් එකට හිටියේ 5 දිනක් හෝ 6 දිනක් තමයි පන්තියට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙලා හිටියේ. ඒත් ඉතින් සංඛ්‍යාව පුංචි වුණත් එයා පන්තියට සම්බන්ධ වෙන්නේ එයාගේ විෂය අවශ්‍යතාවය නිසා හින්දා
මම ඒ 5 දෙනා කියලා බැලුවේ නෑ පන්තියකට ගියා. ඒකයි මම කිව්වේ ගිය අවුරුද්ද මම හිතුවා ඔක්කොම සමත් වෙන්න ඇති කියලා. දැන් මොඩල් රෙගුලාසි සම්බන්ධව ප්‍රශ්න පත්‍රයේදී මට මතක හැටියට 70ක් විතර වගේ ප්‍රමාණයක් තමයි සම්බන්ධ වුණේ. මොකද ඒ විභාගය අසමත් වෙලා තිබුණේ ඒ වගේ ප්‍රමාණයක්. හැබැයි ඔබ සාමාන්‍ය පරිපාලනය කියන විෂය ගත්තා. ඊට පස්සේ මගේ මතක හැටියට 200කට වැඩි පිරිසක් පන්තියට සම්බන්ධ වුණා. ඒ ප්‍රශ්න පත්‍රයට. ඒ ප්‍රශ්න පත්‍රයේ බොහෝ දෙනෙක් අසමත් වෙලා තිබුණා. එතකොට හේතු කීපයක් දැනන ඔබට බර තැබීමක් කරන්න පුළුවන්. එහෙනම් කොයිකටද අපි වැඩිපුර බර තියන්න ඕනේ කියන එක. ඒ කියන්නේ අඩුම පිරිසක් අසමත් වෙලා තිබ්බ එක තමයි අධ්‍යාපන නීතිය. මැද මාවතේ තිබුණ මුදල් රෙගුලාසි. සාමාන්‍ය පරිපාලනය කියන එක ඉතාම බහුතරයක් අසමත් වෙලා තිබුණා. ඒක අනිත් පැත්ත තමයි ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ EB exam එක වගේ එකක්. දැන් හෙටක් තියෙනවා විදුහල්පති වරුන් බදවා ගැනීමේ තරග විභාගය. එතකොට ඒකෙදී පායක සම්බන්ධ වෙච්ච අයට මේ අපි ඉස්සරහට මම කියන අපේ NASA education platform එක අපි අලුත් කරා. එතකොට පරණ පන්ති වල සම්බන්ධ වෙච්ච අයට ඒ අදාළ වීඩියෝ බලන්න ඕන නම් ඒ අදාළ platform එකේම අපි link එකක් දාලා තියෙනවා ඒ අයට. ඒ link එකේ තියෙනවා our all platform කියලා. අනේ our all platform කියන එක ක්ලික් කරලා ඒ පරණ එකට ගිහිල්ලා තමන්ගේ වීඩියෝ නැවතත් බලා ගන්න හැකියාව තියෙනවා. ඒ access දීලා තවමත් ඒ access ඒ කාල සීමාවේ ඉන්න අයට. ඔයගොල්ලන්ට මම කිව්වේ ඉදිරියේදී ඔයගොල්ලෝ අපි අලුත් platform එක හරහා තමයි සම්බන්ධ කරගන්නේ. ඒක බොහොම පහසුයි. කලින් එකට වඩා දැන් කලින් අපේ platform එකේ හිටපු අය මෙතන ඉන්නවා. ඊට වඩා බොහොම පහසුවෙන් පාඩම් තමන් ළඟට ගන්න පුළුවන් තත්ත්වයක් තමයි අලුත් platform එකක් කරහා තියෙන. ඒක අපි 6 වෙනි මාසේ 6 වෙනි වෙනිදා තමයි ක්‍රියාත්මක කරන්නේ. කියන අදදී. ඒක ඉස්සෙල්ලාම පන්තියට සම්බන්ධ වෙන අය විදිහට තමයි අපි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ඔබ තමුන්නාන්සලව පිළිගන්නේ. ඒතකොට අපි අලුත් platform එකට බොහොම ආදරෙන් පිළිගන්නවා. අපි ඒක කොහොමද කරන්නේ කොහොමද සම්බන්ධ වෙන්නේ කියන ඒවා අපි ඉදිරියේදී සාකච්ඡා කරගමු. ඒ වගේම තවත් සමහර අය මට මැසේජ් කරලා තිබුණා මේ වෙලාවෙම ඔයාලගේ දෙමළ පාඨමාලාවක් පැවැත්වෙනවා. පැයදීසිය දෙමළ පාඨමාලාව අවසන් කරගන්න ඕනේ. ඒකත් ඔයගොල්ලෝ අවුරුදු 5ක් තුල සම්පූර්ණ කරගත යුතු දෙයක්. අවුරුදු 5ක් තුළ සම්පූර්ණ කරගන්න ඕන දෙමළ පාඨමාලාවක් තමයි. නමුත් ඒක ඉක්මනින් කරගන්න එක හොඳයි. ඒ වගේම අධ්‍යාපනයේ මේ කාර්යක්ෂමතා කඩේ විභාග අවුරුදු 3ක් ඇතුළත සමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඔයගොල්ලෝ මේකට සමත් වෙන්න හේතු වෙන්නේ මේ සම්බන්ධ චක්‍රලේඛ ගණනාවක් තියෙනවා. මොකද අපි රාජ්‍ය සේවා කමිෂන් සභා චක්‍රලේඛයක් ගහුවා කාර්යක්ෂමතා කඩේ විභාග සහන කියලා. හැබැයි කාර්යක්ෂමතා කඩේ විභාග සහන කියන එක ඇතුලේ පේනවා අර කලින් තිබ්බට වඩා වෙනස් කිරීමක් කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඔබ වෙනුවෙන් ඔබේ ආයතනය කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විභාගීය වාර 3ක් තිබුණොත් වසර 3ක් ඇතුළතදී ඔබ එම විභාගයෙන් සමත් වූයේ නම් වසර 3 ඇතුළතදී විභාගීය වාර 3ක් තිබිලා ඔබ එම විභාගයෙන් සමත් වුණා නම් ඔබගේ වැටුප් වර්ධක කිසිවක් විලම්බණය වෙන්නේ නැහැ. ඔබගේ වැටුප් වර්ධක කිසිවක් විලම්බණය වෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි වසර 3ක් තුල කාර්යක්ෂමතා කඩේ විභාගයේ වාර 3ක් පවත්වන්නේ නැතුව වසර 3ක් ගත වුණොත් තුන්වෙනි ඉන්ක්‍රිමන්ට් එක එහෙම නැත්නම් තුන්වෙනි වැටුප් වර්ධකය తాවකාලිකව ඔබෙන් අත්හිටවනවා. ඊට පස්සේ තුන්වෙනි විභාගයේ පැවැත්වෙච්ච දවසට ඔබ සමත් වුණොත් නැවත ඔබගේ වැටුප් වර්ධක විලම්බණයකින් තොරව යනවා. ඒ හැර අවස්ථා 3ක් තුල මේ විභාගයේ සියලු විෂයන් එක විෂයක් හරි අසමත් නම් විභාගයේ අසමත් එහෙමයි සලකන්නේ. මේ විභාගයේ සමත් වූයේ නැත්නම් ඔබගේ වැටුප් වර්ධකයක් හෝ කිහිපයක් විලම්බණය වීමේ හැකියාව තියෙනවා. අපි ඉදිරියට කතා කරනවා මේ සාමාන්‍ය පරිපාලනයට. ඒ විලම්බණයේ තියෙන භයානක තත්ත්වය මේකයි. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝගේ මේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය නිර්මාණික උසස් වීමකට යටත් කියලා.
2019 අපේ එවකට පැවතිච්ච ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරලා යම් යම් තනතුරු කීපයකට නිර්බාධක උසස් වීම කියලා එකක් ලබා දීලා තියෙනවා. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය මේ නිර්බාධක උසස් වීමට අයිතියි. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය මේ නිර්බාධක උසස් වීමට අයිතියි. ඒ නිසා ඒ අයට මේ නිර්බාධක උසස් වීම හම්බ වෙන්න නම් වසර 6ක් තුල සියලු වැටුප් වර්ධක උපයාගත යුතුයි. වසර 6ක් තුල සියලු වැටුප් වර්ධක උපයාගත යුතුයි. එහෙම වුණාම ඒගොල්ලෝ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ දෙවනි පන්තියේ පිහිටවලා එයාලගේ වැටුප් වර්ධක 10ක් ඒගොල්ලන්ට ලැබෙනවා. 11 වෙනි වැටුප් වර්ධකයේ තමයි පිහිටවන්නේ. එතකොට හිතන්න වැටුප් වර්ධක 4ක වාසියක් ලැබෙනවා. වැටුප් වර්ධකයක් මගේ මතකයේ හිටියට 2000 ගාණක් මම ඉදිරියේදී කියන්නම් හරියටම. ඒ වගේ 4ක වාසියක් කියන්නේ රුපියල් 10000ක විතර එකවර වැටුපේ වැඩිවීමකට ලක් වෙනවා. වැටුප් වර්ධ අවුරුදු 6ක් යනකොට ඔබ දෙවනි ශ්‍රේණියේ පිහිටෙව්වොත් එනම් දෙවනි ශ්‍රේණියේ පිහිටීමට නම් ඔබ පළමු වසර 3 තුල කාර්යක්ෂමතා කඩවි විභාගයේ සමත් වී තිබිය යුතුයි. එහෙම නැති එච්චරත් මෙතන ඉන්නවා ඒ අයට මම පස්සේ කියන්නම් ඒක කරගන්නේ කොහොමද කියලා. ඒ අඩුපාඩු හදාගන්නේ කොහොමද කියලා. එතකොට බලන්න එහෙම වුණාම ඔබ සීනියරිටි එකෙන් ජේෂ්ඨතාවයෙන් පල්ලෙහාට එන්න පුළුවන්. අධ්‍යාපන අමාත්‍යාංශය අපි දන්නවා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තනතුර ලබා දෙනකොට කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂක තනතුර ලබා දෙනකොට පාසල් වල විදුහල්පති සේවය ලබා දෙනකොට ඔයාලගේ ජේෂ්ඨතාවයේ සම්බන්ධයෙන් බලපෑමක් තියෙනවා. එතකොට මේ කාර්යක්ෂමතා කඩේ විභාගයේ සාමාන්‍ය තත්ත්වයට වඩා එහා ගිය විශේෂ වූ දෙයක් තමයි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට. ඒ හින්දා ඔයාලට බොහොම කෙටි කාලයක් අපිට තියෙන්නේ ජූලි අගෝස්තු මාසෙ මේ විභාගෙ පැවැත්වෙනවා. ඒතකොට අපිට ජූලි සමහර විට අගෝස්තු කියන මාසෙ පමණයි තියෙන්නේ. එතන උපරිම වුණොත් මාස 3යි, අවම වුණොත් මාස 2යි. ඒතකොට ලොකු කාලයක් නෑ මේ ගැන කතා කරන්න. නමුත් අධ්‍යාපන ශාස්ත්‍රය ඉතා බුද්ධිමත් පිරිසක් එක්ක අපි වැඩ කරන නිසා මේක අමාරු වෙන්නේ නැතුව අපිට ඉස්සරහට යන්න පුළුවන්. මොකද ඔබ මේ වෙනකොට ඔබගේ දැනුම් සම්භාරය ඔබ සතුව පවතිනවා. ගුරුවරයෙක්ව ඉඳලා විදුහල්පතිවරයෙක්ව ඉඳලා අධ්‍යාපන පරිපාලන සේවයට ආපු අය ඉන්නවා. ගුරුවරයෙක්ව ඉඳලා අධ්‍යාපන පරිපාලන සේවයට ආපු අය ඉන්නවා. තවත් කොටසක් ඉන්නවා ඕපන් බැච් එකෙන් එළියෙන් කෙලින්ම අධ්‍යාපන පරිපාලන සේවයට ආපු අය. මේ තුන්ගොල්ලම මේක ඇතුලේ ඉන්නවා. ඒ හින්දා මේ හැම කෙනෙකුටම ගැළපෙන විදිහට තමයි මේ විෂය ධාරාව මා ගෙන යන්න උත්සාහ කරන්නේ. මම ඔබට ඔබගේ මේ WhatsApp සමූහය හරහා ඔබට ඇතුළත් මේ ලබා දීලා තියෙනවා මේ ප්‍රශ්න පත්‍ර කීපයක් මම පහුගිය ප්‍රශ්න පත්‍ර කීපයක් මේකේ ස්වරූපය දකින්න අදහස් වෙන ඔයාලට දාලා තියෙනවා. එතකොට එකක් තමයි සාමාන්‍ය පරිපාලනය. එක විෂයක් විදිහට අපි හඳුනගන්නවා සාමාන්‍ය පරිපාලනය. මේ සඳහා කාලය තියෙනවා පැය 3ක්. පැය 3ක කාලයක් මේ සඳහා ඔබ භාවිතා කරන්න වෙනවා. එතකොට මේකේ කොටස් කීපයක් තියෙනවා. එතකොට පළවෙනි කොටස සහ දෙවන කොටස කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙකෙන් ඔබ පිළිතුරු ලියන්න ඕනේ ප්‍රශ්න දෙක බැගින් තෝරගෙන. පළවෙනි කොටසෙන් අවම ප්‍රශ්න දෙකයි, දෙවෙනි කොටසෙන් අවම ප්‍රශ්න දෙකයි ඇතුළුව ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. එක ප්‍රශ්නයකට ලකුණු 20 බැගින් ලකුණු 100ක් ලැබෙනවා.
ලකුණු 100ක් ලැබෙනවා. එතකොට මේවා සමහර අයට බොහොම පහසුයි. ඒ තමන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී උසස් අධ්‍යාපනයේදී තමන් ඉගෙනගත්ත විෂයන් අනුව මේක පොඩි මේ පේපර් එකේ පොඩි බැඳීමක් තියෙනවා. විශේෂයෙන්ම මේ පළවෙනි කොටසේ අපිට තියෙනවා පළවෙනි කොටසේ තියෙන එකක් තමයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඊළඟට මේ අලුතෙන්ම එලා තියෙන අල්ලස් විමර්ශන දූෂණ මේ පනත. එතකොට දැන් මේ කලින් තිබ්බ පනතට වඩා වෙනස් වෙන අලුත් පනත. දැන් මේ වෙනකොට ඔබ දන්නවා ඔබගේ වක්කම් බරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ගැන. එතකොට අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතේ වර්තමාන පනත 2023 10 දරන මේ අල්ලස් විමර්ශන අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත අලුත් එක තමයි අධ්‍යයනය කරන්න වෙන්නේ. එතකොට මේ අල්ලස් පනත තියෙනවා. ඊළඟට ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තිය තියෙනවා. ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තිය තියෙනවා. ඊට අමතරව 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 48 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. සංරාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1948 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එතකොට මේ විදිහට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගණනාවකින් සමන්විතයි අල්ලස් පනතෙන් සහ ළමා අයිතිවාසිකම් වලින් සමන්විතව තමයි මේ පළවෙනි කොටස යන්නේ. දැන් අපිට තේරෙනවා මේ සාමාන්‍ය පරිපාලනයේ වැඩි දෙනෙක් අසමත් වෙන්න හේතුනෙත් මොකක්ද කියලා දැන් නිකන් පොඩි අදහසක් එනවා. ඊළඟ දෙවෙනි කොටසට එනවා කාර්යාල ක්‍රම. ඊට අමතරව ආයතන සංග්‍රහයේ පළවෙනි වෙනුම ආයතන සංග්‍රහයේ පළවෙනි වෙනුම ඒ වගේම ආයතන සංග්‍රහයේ දෙවෙනි වෙනුම ආයතන සංග්‍රහයේ පළවෙනි එක කිව්වහම අපිට මේකේ තියෙනවා පරිච්ඡේද ගණනාවක්. ඒ පරිච්ඡේද වලින් ප්‍රධාන වශයෙන් වැටුප් වාඩු වගේ දේවල් ගොඩක් ඔයාලට අයත් වෙන කොටස්. ඊට අමතරව මේක තියෙන තවත් විශේෂ දෙයක් තියෙනවා. මේකට අයිති වෙනවා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති 2023. රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති 2023 මේකට අයිති වෙනවා. එතකොට බලන්න මේ සාමාන්‍ය පරිපාලනය කියන පේපර් එක ගත්තයින් පස්සේ අපිට පේනවා සාමාන්‍ය පරිපාලනය කියන පේපර් එක ඇතුලේ විශාල විෂය කොටසක් අන්තර්ගත වෙනවා. සාමාන්‍ය පරිපාලනය කියන කොටසේ විශාල විෂය කොටසක් අන්තර්ගත වෙනවා. මෙන්න මේ විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අල්ලස් විමර්ශන දූෂණ කොමිෂන් සභා පනත් ළමා අයිතිවාසිකම් මේ ආදී කරුණු ගණනාවක් මේකට අයිති වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යපටිපාටික රීති ඊළඟට ගත්තොත් එහෙම ආයතන සංග්‍රහයේ පළවෙනි කොටස දෙවෙනි කොටස මේ තියෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනතාවේ පාර්ලිමේන්තු විසින් නිකුත් කරපු 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත. ඒකට මේ දූෂණ විරෝධී පනත මෙන්න මේක පදනම් කරගෙන තමයි ඔබ දැන් මාර්තු 31ට ඔබගේ වත්කම් හා බැරකම් ඔන්ලයින් මේ වෙනකොට ඔබ පුරවල ඇති පිරෙන්නේ නැත්නම් ජූනි මාසේ 30ට කලින් පුරවන්න ඕනේ. එහෙම නැත්නම් මේ පනතේ තමයි තියෙන්නේ මොනවද දෙන දඩුවම් කියලා. මේ පනතේ තා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඒ සම්බන්ධව දෙන්න තියෙන දඩුවම්. ඒ වගේම අතුලත් කරන්න ඕනේ මොනවද? ඉලෙක්ට්‍රොනික පද්ධතියේ
ඇතුළත් කරන්න ඕනේ මොනවද? ඇතුළත් කරේ නැත්නම් මොකද වෙන්නේ? වත්කම් බරකම් ප්‍රකාශ සිදුවන සඳහා අයිති වෙන තැනැත්ත කවුද? එතකොට මේ ඔක්කොම මේ පනතේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එතකොට මේ පනත ඔයාලගේ මේ ප්‍රශ්න පත්‍රයට අයිති වෙනවා. එතකොට මේ සාමාන්‍ය පරිපාලනය කියන එකයි මම කිව්වේ 200කට වැඩි පිරිසක් අසමත් වුණා. ඊට පෙර විභාගවලදී අධ්‍යාපන නීතිය අසමත් වෙන්නේ පස් දෙනෙක්. එතකොට මේකට වැඩි බරක් තියන්න වෙනවා අපිට අපි කාලසටහන බෙදාගමු කොහොමද මේවා කරන්නේ කියලා. මොකද මාස දෙකක් තුළ රාජ්‍ය සේවා කොමිෂන් සභාකාර පරිපාලක නීති ආයතන සංග්‍රහය පළවෙනි වෙලම සහ දෙවෙනි වෙලම දෙක ගත්තාම සම්පූර්ණ විනය මූලික විමර්ශන ඔයගොල්ලෝ දැන්ට කරනවානේ. දැන් අධ්‍යාපන පද්ධතියේ මොනවා හරි ප්‍රශ්නයක් ආවහම මේ ප්‍රශ්න සම්බන්ධව පාසල් වලට ගියාම පාසල් වලට ඔබව පත් කරනවා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් මූලික විමර්ශනයක් කරන විමර්ශන නිලධාරියා විදිහට. සමාජ විමර්ශන කමිටුවක් පත් කරලා කමිටුවේ සභාපතිවරයා විදිහට කටයුතු ඔබව පත් කරනවා. දැන් ඔබට සිද්ධ වෙනවා මූලික විමර්ශනයක් කරන්න. තවත් අවස්ථාවකදී මේ මූලික විමර්ශනයකට කරලා ගැටලුවක් ආවේ අපිට පේනවා නම් ප්‍රශ්නයක් මෙතන තියෙනවා කියන එක පෙනී යනවා නම් ඊළඟට අපිට කරන්න සිද්ධ වෙනවා එතන චෝදනා පත්‍රයක් සකස් කරන්න වෙනවා. ඒකට චෝදනා පත්‍රයක් සකස් කරනකොට අපිට සිද්ධ වෙනවා මේ චෝදනා පත්‍රයට ඔබ චෝදනා පත්‍රය සකස් කරන්න ඕන. එතකොට මේ චෝදනා පත්‍රය කොහොමද සකස් කරන්නේ? ඒ සඳහා යායතන සංග්‍රහයේ දෙවෙනි පරිච්ඡේදයේ දෙවෙනි කොටස කොහොමද පාවිච්චි කරන්නේ කියන එක දන්නවා. ඒ විතරකුත් නෙවෙයි. යම් අවස්ථාවකදී ඔබව මේ විනය පරීක්ෂණයේදී පරීක්ෂණයේ මෙහෙයවන නිලධාරියා විදිහට පත් කළොත් විශේෂයෙන් අධ්‍යාපන පරිපාලන සේවය නිලධාරියව පත් කරනවා එහෙම. අපිට සිද්ධ වෙනවා ජජ් බෝඩ් එකක් කරා ඒක පුද්ගල හෝ ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් ඉස්සරහා මේ විනය පරීක්ෂණයෙන් ඔබේ දෙපාර්තමේන්තුව දිනවන්න කතා කරන්න සිද්ධ වෙනවා. පැමිණිල්ල මෙහෙයවන්න සිද්ධ වෙනවා. එතකොට චෝදනා වලට ලක් වෙච්ච අය ඉන්නවා, රැකවරණ නිලධාරියෙකු ඉන්නවා, සාක්ෂිකරුවන් කැඳවනවා. එතකොට මේ සම්බන්ධ ඔබගේ ප්‍රාමාණික දැනුමක් ඔබට අවශ්‍ය වෙනවා. ඒ දැනුම නැත්තම් මේ වැඩේ කරන්න බෑ. ඉතින් ඒක බලන්න මේ තියෙන මේකට තමයි මේ ටික කරන්නේ. එතකොට මේ පේපර් එක ඇතුලේ ඔය දෙවනි කොටස ඔක්කොම තියෙනවා. ඉතින් මම දැකපු බොහෝ තැන් තමයි තියෙනවා. ඒක දුරක් වෙලාවට මේක හැබැයි සමත් වෙන්න ඕන වෙන්නේ ලකුණු 40යි. sorry දැන් අලුතෙන් ලකුණු 50ක් වෙනවා. මේවර සිට ලකුණු 50ක් දක්වා මේ කාර්යක්ෂමතා අකාදමි විභාගයේ සමත් වීම සඳහා ලකුණු පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කරලා තියෙනවා ලකුණු 50ක සීමාව දක්වා ගෙනියන්න කියන එක. කලින් තිබුණේ ලකුණු 40ක සීමාවක්. ඒ හින්දා ලකුණු 50ක සීමාවකට දැන් ඔන්න තවත් මට මේ කතා කරපු සමහර අධ්‍යාපන අධ්‍යක්ෂක තුමියල්ලා ඉන්නවා. එක්කෙනෙක් මට කතා කළා සර් ලකුණු 40ක් ගන්න බැරි වෙච්ච මම කොහොමද ලකුණු 50 ගන්න මේ වගේ කෙටි කාලයකදී කියලා. මම ගෝ ඒක බය වෙන්න එපා අපි ඉස්සෙල්ලා කතා කරගෙන යමු. ඊට පස්සේ අපි පහුගිය ප්‍රශ්න පත්‍ර කීපයකට පිළිතුරු ලියමු. අපි පොඩි මහන්සියක් දරමු. ඊට පස්සේ ඔබටම වැටහෙවි ඔබ ලකුණු 70ක ඉන්නවා කියලා. ඒ නිසා මේ ලකුණු 50 ගැන අපි වැඩි ඔය වෙන්න ඕනේ ඒක ඔබට වටහා ගන්න පුළුවන් මේක ලකුණු ගන්න. ලකුණු ගන්න නම් අපිට මේ දැනුම අවශ්‍යයි. ඔබ ගාව දැනුම තියෙනවා. ඔබ විද්‍යා ශාස්ත්‍රයෙන් ගිය කෙනෙක් නම් ඔබ ගාව ඉතා පරතරට ඒව දැනුම තියෙනවා. විද්‍යාංශයේ හොඳ දැනුමක් ඔබ ගාව තියෙනවා. ඔබ ගණිතාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් නම් ඔබට ඒ විශේෂයෙන් සාමාන්‍යත ඉතා හොඳ දැනුමක් තියෙනවා. ඔබ සංගීතාංශයේ නම් ඔබට ඒ දැනුම හොඳට තියෙනවා. ඔබ වාණිජ්‍ය අංශේ නම් ඔබට ඒ දැනුම හොඳට තියෙනවා. ඔබ ඉංග්‍රීසි සම්බන්ධ නම් ඔබට ඒ දැනුම හොඳට තියෙනවා. ඉතින් මම ඔබගේ විෂය පිළිබඳ ප්‍රාමාණිකත ගැන කතා කරන්නේ. ඒ පිළිබඳ ඔබ තමයි එක්ස්පර්ට් හොඳම කෙනා. ඒක තමයි ඔබ ඔය තනතුරේ ඉන්නේ. මම කතා කරන්නේ ඊට එහා ගිය අපේ ලෝකේ පැවැතෙන පාලන ක්‍රම තුල අපිට සිද්ධ වෙලා තියෙනවා අපේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදිහට පවත්වාගෙන යන්න. එහෙන් පවත්වාගෙන යනකොට ඒ සම්බන්ධව රාජ්‍ය නිලධාරීන් දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් හැසිරිය යුතු ආකාරය මේක ඇතුළට ගන්න. ඒ හින්දා අපිට සිද්ධ වෙලා තියෙනවා
ඒ විෂයයන් පිළිබඳව දැනුමක් ඇති කරගන්න. දැන් ඔබ ගාව දැනට තියෙනවා දැනුමක්. ඒ දැනුම ඔපමට්ටම් කරලා නිවැරදි දැනුම ලබා ගන්න. දැන් උදාහරණයක් විදිහට මම දැක්කා සමහර මොඩියුල් වගේ සමහර පන්තිවල සමහර දීලා තිබුණා මේ දූෂණ විරෝධී පනත. හැබැයි වැඩක් නැහැනේ. මොකද මේ වෙනකොට 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ඇවිල්ලා තියෙනවා. ඒකට මේක තමයි අපි අධ්‍යයනය කරන්නේ. ඒකට මේ ඔක්කොම PDF මම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ගත්තොත් එහෙම අපි රාජ්‍ය සේවා කමිෂන් සභා කාර්යපටිපාටික රීති 2009 තමයි ගොඩක් අය පරිශීලනය කරන්නේ. දැන් ඒක අවුට් කරලා ඉවරයි. 2023 වෙනකොට රාජ්‍ය සේවා කමිෂන් සභා කාර්යපටිපාටික රීති 9 2023යි ජනවාරි 1 ඉඳන් ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක විභාගයේ දිහන්නේ අන්නේ ඒක. විභාගයේ දිහන්නේ මේ කමිෂන් සභා පනත. ඒ වගේම ඔබ දන්නවා ආයතන සංග්‍රහය 2013 තමයි ප්‍රකාශයටපත් වුණේ. අවසන් වතාවට. 2013 12 සංස්කරණය කළ 13 ප්‍රකාශයටපත් කරා. මේ ආයතන සංග්‍රහයේ වෙනස්කම් බොහෝමයක් මේ වෙනකොට කරලා තියෙනවා. එතකොට අපි අර පරණ දේවල් දිහා බලාගෙන කටයුතු කරන වැඩක් නෑ. අදට පවතින දැනුම තමයි අපේ විසින් උකහා ගත යුත්තේ. මම මීට පෙර අවුරුද්දේදී උගන්වපු විෂයට වඩා මේ අවුරුද්ද උගන්වන විෂය වෙනස්. නැත්නම් පරණ වීඩියෝ ටිකක් මැදලා දාන්න පුළුවන්. එහෙම කරන්න බෑ. මේ විෂය හැමදාම යාවත් කාලීන වෙමින් වර්ධනය වෙමින් එනවා. තිබ්බ ඒවා පල්ලෙහාට ගිහිල්ලා දැන් ඒක වැරදි. ඒක නෙමෙයි අද නීතිය. ඒක ලිව්වොත් අදට ඒක වළංගු වෙන්නේ නැහැ. ඉතින් අදට අලුත් වෙච්ච අදට අපිත් එක්ක තියෙන මේ කාර්යපටිපාටික රීති ආයතන සංග්‍රහය වගේ 50ක් වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ගන්නකො 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි දැනට බොමුක්ති මේක ගත්තත් මේක කී වතාවක් සංශෝධනය වෙමින් එනවා. එතන මේ සියලු සංශෝධන වලට යටත්ව වර්තමානයේ පවතින තත්ත්වය තමයි අපි අධ්‍යයනය කරන්නේ. අපි ගත්තොත් මොනවාද මේකම දේශපාලන මැතිවරණ ක්‍රම ටික ගත්තා. මැතිවරණ ක්‍රමයේදී පාර්ලිමේන්තු මැතිවරණයකදී මේ මැතිවරණ පාර්ලිමේන්තු අපේක්ෂකයන් තෝරා ගන්න ආකාරය පෞද්ගලික විභාගවල අහලා තිබුණා. එතකොට මේ හැම එකක්ම අපිට අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. එතකොට මැතිවරණ කමිෂන් සභාවත් එක්ක අපි මැතිවරණ ගණනාවක් ඍජුව සම්බන්ධ වෙලා වැඩ කරන නිලධාරීන් විදිහට අපි ප්‍රායෝගිකව මේක දැකලා තියෙනවා, අත්විඳලා තියෙනවා. ඒ වගේම අපි මේක න්‍යායාත්මකව මේක අධ්‍යයනය කරනවා. ඒ නිසා මේ විෂය මෙන්න මේ විෂය සාමාන්‍ය පරිපාලනය කියන විෂය ඔබට හොඳින් අධ්‍යයනය කරගත යුතු වෙනවා මේ විභාගයේ සමත් වීම සඳහා. ඒක බලන්න එක ප්‍රශ්නකට ලකුණු 20 ගානේ හම්බ වෙනවා. ඔයගොල්ලෝ ප්‍රශ්න 5කටම අත තියන්නම ඕනි. ඒක 20 පැත්තකින් තියන්න 15 ගානේ ආවත් 75ක් ගන්න පුළුවන්. ඉතින් 15ක් ගන්නත් ලේසි නෑ මේක ප්‍රශ්නයකට. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන නිවැරදි පිළිතුරු අපි ලබා දෙන්න ඕනේ. ඒ හින්දා මේ විෂය ඉතාම වැදගත් හරියට අධ්‍යයනය කළ යුතුමයි. හරි? ඊට පස්සේ මම ඉන්නම් මේ අද දවසේදී කතා කරන්නේ බොහෝ වෙලාවට මේ විෂයානුබද්ධව හඳුනා ගැනීම නිසා මේ වැඩසටහන අපි කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ ඔයගලගේ යෝජනා, චෝදනා, අදහස් එක තමයි අපි ඉස්සරහට මේක කරගෙන යන්නේ. දැන් මට WhatsApp message කීපයක් මෙනකොටත් ඒවලා තියෙනවා මේකේ වීඩියෝ එක දෙනවා නේද කියලා. ඔව්. මම බලාපොරොත්තු වෙනවා මේ සියලුම වීඩියෝ ඔයාලට නැවත බලන්න අහන්න සලස්සන්න. අපේ NASA education platform එක හරහා මම ඒක ඉදිරියේදී කියන්නම් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියන එක. අද දවසේදී මම ඔයගොල්ලෝ කතා කරන්නේ මේ විෂය පිළිබඳව ඔබට තියෙන ඔබ කල යුත්තේ කුමක්ද කියන සංකල්ප ටික තමයි ප්‍රධාන වශයෙන්. ඒ වගේම ඊළඟට අපි පන්ති පවත්වන්නේ කොහොමද? කවදද? ඒකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක නැවත නරඹන්නේ කොහොමද? එතකොට ගෙවීම් කරන්නේ කොහොමද? කීයක්ද ගෙවීම? මේ සියලු දේවල් පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම කවදද කිසිම හැමදාම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරමින් තමයි මේ කටයුතු දිගින් දිගටම කරේ. මම මතකයි කොයි දවස්වල ඔය පහුගිය එක්තරා විභාගෙදී අපේ ගාමිණී කවුද කාන්තලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ඊළඟට
ගාමිණී තව ලොච්චනේ ඊට කීප දෙනෙක් මම නමුත් මතක නැහැ සමහර අය ඊළඟ අද දවසේත් අපේ මේ ජින්නා මොහොමඩ් ජින්නා මහත්මයාගේ හිතවතා මෙහි කලාප කාර්යාලය කුරුණෑගල මහා කලාප කාර්යාලය එතුමාත් අද මම වගේ දේශනාවක යෙදিলা ඉන්න මට කතාත් කරා පහුගිය අවස්ථාවේ විදුහල් ප්‍රතිබන්ධය ගැනීමේ තරඟ විභාගයේ සම්බන්ධ ඒ වගේ මේ අපේ මේ කලාප කාර්යාලවල ඉන්න විවිධ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ විවිධ ඉල්ලීම් එක්ක තමයි පහුගිය ගමන පන්තිය ආරම්භ කරේ. මගේ හිතවත්ම කීප දෙනෙක්ම ගාමිණී එහෙම කිව්වා මොකද මම ත්‍රිකුණාමලේ රාජකාරී කරනකොට ඒගොල්ලෝ ඒ ගුරුවරු විදිහට කටයුතු කරා. ඒකට අපි අතර යම් සම්බන්ධතා තිබුණා. ඉතින් අන්න ඒ වගේ දේවල් එක්ක පසුව දැනගෙන අනේ කොහොම හරි මාව අපි මේකෙන් ගොඩ දාන්න උදව් වෙන්න කියන ඉල්ලීම කරා. ඉතින් ඒ වගේ අපේ ඉතිහාසය තුළ දැන් ඕලයි කලාප වල ඉන්න බොහෝ දෙනෙක් විවිධ ආකාරයෙන් මායක සම්බන්ධ වෙච්ච බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒක විතරක් නෙවෙයි මේ දැනුම වැදගත් වෙන්නේ ඔබට ඔබ පාසලකට ගිහිල්ලා අධීක්ෂණ කටයුතු කරනකොට ඔබ පාසල ගිහින් යම් අධීක්ෂණ කටයුත්තක් කරනකොට ඔබ පරිපාලන කටයුත්තක් කරනකොට ඔබ නිවාඩු පිළිවෙල විදුහල්පතිවරයෙක් ඔබ විමසනකොට අනේ මම දන්නේ මම ඒව ගැන දන්නේ කිව්වොත් එහෙම තනතුර හැල්ලුවට ලක් වෙනවා. ඉතින් මේ තනතුරේ ගෞරවය අපි ආරක්ෂා කරන්න. ඒ තනතුරේ ගෞරවය ආරක්ෂා කරන්න නිවැරදි දේ අපි කරන්න ඕනේ. නිවැරදි දේ කරන්නේ වර්ධ දැනුම තියෙනවා. දැන් හුඟක් තැන්වල එන චෝදනා තියෙනවා ඔබ නොදන්නවා වුණාට ගුරුවරු බොහෝ දෙනෙක් මාත් සම්බන්ධ වෙලා ඉන්නවා. මගේ නන්දන පෙර YouTube නාලිකාව හරහා මම හිතන්නේ 35000කට අධික පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අතන ගුරුවරු තමයි බහුතරයක් ඉන්නේ. ඉතින් එයාගේ ට්‍රාන්ස්ෆර් වලදී ස්ථාන මාරු වීම වලදී ඇති වෙන ගැටලු ඒ වගේම විදුහල්පතිවරුන් කරන වැරදි ඒරියාදී ගුරුවරුන්ට ඇති වෙන ගැටලු මේ ඔක්කොම निराකරණය කරන්න තමයි ආයතන සංග්‍රහය එක දෙක කාර්යාලකම සහ රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යපටිපාටි මේක දෙවෙනි කොටස තියෙන්නේ. එහෙනම් මේවා ඔබ ප්‍රායෝගිකව කරන දේවල්. එන ප්‍රායෝගික වර්ණවල හරියට කළොත් තමයි මේ පේපර් එක ගොඩ යන්න පුළුවන්. එහෙනම් ප්‍රායෝගිකව කරන දේවල් වැරදි නම් මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් තමයි. පළවෙනි කොටස ගත්තාම ඉතින් මේ ළමා ඉතිවාසිකම් පිළිබඳව ඔයගොල්ලෝ කොහොමද අධ්‍යයනය කරනවා? ඒ වගේම මේ අල්ලාස්සේ දූෂණ විමර්ශන කමිටුව පනත අධ්‍යයනය නොකර ඉන්න බෑ දැන්. මොකද හේතුව අපි දැකලා තියෙනවා ඔන්න අහවල් කලාප අධ්‍යාපන කාර්යාලය මෙයාව මෙන්න මේ කමිෂන් සභාවේ නිලධාරීන් ගිහලා අත්අඩංගුවට ගත්තා. මෙන්න මේ වගේ අපිට නිරන්තරයෙන් දැන් සමාජ මාධ්‍යාල හරහා මේ ප්‍රවෘත්ති සංසරණය බලන්න පුළුවන්. ඒ හින්දා මේකත් හරිම වැදගත්. මේ 78 අපි මේ දෙකේ මේ පූර්වාදර්ශ කරගෙන තමයි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරන්නේ. ඒකෝට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපේ පාලනය වෙන්නේ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාලනය වෙන ආකාරයට තමයි ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමයි මුදල් රෙගුලාසි ටික කොට නැගෙන්නේ. එතකොට අපිට තියෙන ඊළඟ ප්‍රශ්න පත්‍රය තමයි ඊළඟට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ විදිහට ඔයාලට හම්බ වෙන්නේ මුදල් රෙගුලාසි කියලා ප්‍රශ්න පත්‍රය. ඉතින් මුදල් රෙගුලාසි කියන එක ගැන කතා කරාම මුදල් රෙගුලාසි ගැන කතා කරනකොට අපිට ඉතාම වැදගත් වෙන දෙයක් තමයි ඔයාලගේ ගිණුම් අංශය. ඔයාලගේ කලාප අධ්‍යාපන කාර්යාලයේ තියෙන ගිණුම් අංශය. එතන මේ මුදල් රෙගුලාසි කියලා පේපර් එකක් තියෙනවා. මේ මුදල් රෙගුලාසි කියන ප්‍රශ්න පත්‍රයටත් පැය 3ක් කාලය තියෙනවා. සාමාන්‍යයෙන් බොහෝ තැන්වල වැඩි දෙනෙක් අසමත් වෙන පේපර් එක තමයි මුදල් රෙගුලාසි පේපර් එක. ඔබ බලන්න ප්‍රතිඵල කොහොමද ඔයගොල්ලෝ ප්‍රතිඵල අධ්‍යයනය කරනවානේ. ප්‍රතිඵල පිළිබඳව ඔයගොල්ලෝ පුරෝකථනය කරනවා. එහෙම නැත්නම් ඒක විශ්ලේෂණය කරනවා. විශ්ලේෂණය කරලා අනාගතේ පුරෝකථනය කරනවා. එතකොට ඔය මේ කාර්යක්ෂමතා කඩින් විභාග සම්බන්ධයෙන්
රාජ්‍ය සේවයේ පවතින දේවල් පුරෝකථනය කරලා බැලුවොත් ඔබට බලන්න පුළුවන් බලන්න මම ඔය පහුගිය කාර්යක්ෂමතා කඩේ විභාගවල විභාගයේ ලියපු සංඛ්‍යාව සහ විෂය සමත් වීම පිළිබඳව ඒකට 40 වර්තමානයේ වෙනකොට 50 දක්වා ලකුණු මට්ටම් වැඩි වෙනවා. වැඩිම පිරිසක් අසමත් වෙන පේපර් එක තමයි පොදුවේ රාජ්‍ය සේවයේ මුදල් රෙගුලාසි කියන පේපර් එක. හැබැයි අධ්‍යාපන පරිපාලන සේවයේ මම දැක්කා මේ පේපර් එකට වඩා සාමාන්‍ය පරිපාලනය අසමත් වෙනවා. ඒකට ඒකේ විෂය නිර්දේශය. අනිත් පැයට දෙන ආයතන සංග්‍රහය කාර්යපටිපාටික රීති කාර්යාල ක්‍රම ඔච්චරයි. ඔබ ඔයාලට තියෙනවා 50 කීපයකුත් ඒ කියන්නේ ප්‍රශ්න පත්‍ර දෙකක් එකතු කරලා දීලා තියෙනවා සාමාන්‍ය පරිපාලනය. එහෙනම් තමයි ඒකට එච්චර වැඩි පිරිසක් ඒක ලකුණු ලබා ගැනීම අඩුවෙන් සිද්ධ කරන්නේ. ඒ අනිත් එකේම නෙවෙයි එහෙනම් ඒගොල්ලන්ට දෙන්න තිබුණේ ඒක වෙනම පේපර් එකක් විදියට. ඉදිරියේදී ඔයගොල්ලන්ගේ වෘත්තීය සංගම් හරහා ප්‍රශ්න පත්‍ර ආකාරයේ යම් වෙනස් ඉවර ලක් කරනවා නම් ඒක කරන්නේ කොහොමද කියලා ඒ පේපර් එකේ කතා කරනවා. බදාගලින් පටිපාටියක් වෙනස් කරන්නේ කොහොමද කියන එක ගැනත් අපි කතා කරන්නේ මේ පේපර් එකේ. මුදල් රෙගුලාසි පේපර් එකේ ප්‍රශ්න ඔයගොල්ලන්ට තියෙනවා 5කට තමයි පිළිතුරු දෙන්න තියෙන්නේ. ප්‍රශ්න 6ක් දීලා තියෙනවා. ප්‍රශ්න 5කට පිළිතුරු ලැබෙන්න ඕනේ ලකුණු 20 ගානේ ලකුණු 100ක් තියෙනවා. එතකොට මුදල් රෙගුලාසි ගැන කතා කරමින් පස්සේ ඔයාලට සිද්ධ වෙනවා ඒ ඔස්සේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය භාණ්ඩ සමීක්ෂණය මේ වගේ ඔබ ප්‍රායෝගිකව කරන ක්‍රියාකාරකම් ගණනාවක් මේක ඇතුලේ තියෙනවා. එතන වවුචරයක් අනුමත කිරීම සහතික කිරීම මුදල් ගෙවීම මේවා නිරන්තරයෙන් සිද්ධ වෙන ක්‍රියාවන්. ප්‍රායෝගිකව තමන්ගේ කාර්යාලය තුළ සිද්ධ වෙන ක්‍රියාවන්. එතකොට මුදල් රෙගුලාසි 135 138 139 මේවා ගැන අපේ හිත කියනවා. ඊළඟ ඒකාබද්ධ ආරම්භ ගැන අපි කතා කරනවා. ප්‍රතිපාදන ගැන කතා කරනවා. අකුමුදල් ගැන පිළිබඳව කතා කරනවා. එතකොට මේ ඔබ ඊළඟට අපි ගත්තොත් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රසම්පාදන මණ්ඩලපත් වෙනවා කමිටු තාක්ෂණික අධීන කමිටුපත් වෙනවා. මේ ක්‍රියාකාරකම් කොහොමද කරන්න කියලා බලනවා. භාණ්ඩ සමීක්ෂණයේදී ඔබ සමහර විට සභාපතිත්වයෙන් යුක්තව ගිහිල්ලා පාසල් වල භාණ්ඩ සමීක්ෂණයට ඔබ යනවා. එතකොට මේ හැම එකක්ම මුදල් රෙගුලාසි ආස්සේ තමයි තියෙන්නේ. ඊළඟට ඔබේ වැටුප සකස් වීම දක්වා ඊළඟ වසරට අයර ඇස්තිමේන්තු සකස් කිරීම දක්වා මේ සියලු කටයුතු ඔබත් එක්ක තමයි සාකච්ඡා කරන්නේ. ඔබ තමයි මේකේ එතකොට ඔබට මේක විදුහල්පතිවරු කතා කරන්නේ ඔබ එක්ක. ගුරුවරුන් කතා කරන්නේ ඔබ එක්ක. ඊළඟ එක් ඉස්කෝලවල ප්ලෑන් එක වාර්ෂික සැලැස්ම ඒ සැලැස්මට අවශ්‍ය ලබන අවුරුද්දට අවශ්‍ය අයවැය ප්‍රතිපාදන කොහොමද මේකට දාන්නේ මේ ඔක්කොම මේ පේපර් එක ඇතුලේ අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මුදල් රෙගුලාසි ගත්තහම මුදල් රෙගුලාසි 96 පොතෙන් පස්සේ 1996 අපිට නිකුත් කරා මුදල් රෙගුලාසි කියලා භාණ්ඩාගාරයේ විසින් මුද්‍රිත පොතක්. මේක මේ වෙනකොට විශාල වෙනස්කම් ගණනාවකට භාජ්‍ය වෙලා තියෙනවා. 96 මුදල් රෙගුලාසි පොත බලන්නවත් හොඳ නැහැ. හේතුව මොකද? ඒක නිකන් ආකෘතියක් විතරයි. ඒක 100%ක්ම නැත්නම් 95%ක්ම වගේ වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා වර්තමානයේ තියෙන මුදල් රෙගුලාසි ටික අධ්‍යයනය කරන්න. ඒ වගේම මේ මුදල් රෙගුලාසි සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතර තියෙන හොඳ සම්බන්ධයක්. අපි මුලින්ම කිව්වා රටක් පාලනය කරන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මෙන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන කුණු තුනක් ගැන අපි කතා කරනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන කුළුණු තුනක් ගැන අපි කතා කරනවා. එකක් තමයි විධායකය. අනිත් එක තමයි ව්‍යවස්ථාදායකය. අනිත් එක තමයි අධිකාරිය. එතකොට ඔබ දන්නවා විධායකය කියන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ. අමාත්‍ය මණ්ඩලය. ඇතුළු රාජ්‍ය සේවය. ඔබ මානේ කරන්නේ විධායක කටයුත්ත. ඔබ කරන්නේ විධායක කටයුත්ත. මේ විධායක කටයුත්ත ඇතුලේ මේ රාජ්‍ය සේවය කොහොමද කරන්න ඕනේ කියන එක පිළිබඳව පත්වෙච්ච කොමිෂන් සභාවක් තමයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව. මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතේ තියෙනවා. තව තියෙනවා පොලිස් කොමිෂන් සභාව, අල්ලාස දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මේ ආදිවාසී කොමිෂන් සභාව ගණනාවක් තියෙනවා. මම මේ කතා කරන්නේ රාජ්‍ය සේවය ගැන හින්දා පොඩ්ඩක් මේ රාජ්‍ය සේවය සම්බන්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව. ඒක රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බලය වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියලා තියෙන රාජ්‍ය සේවය විධායකයේ පවත්වාගෙන යනකොට මෙන්න මෙහෙම එකක් ඕනේ. ඒක කොහොමද කරන්නේ කියලා. ඒකට පළවෙනි රාष्ट्रපත්‍රය අපි කතා කරන සාමාන්‍ය පරිපාලන යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්ක මේ විධායකය පිළිබඳව තමයි අපි ගොඩක් දුරට කතා කරන්නේ. විධායකය. ඒකට විධායකයට තියෙන අමාත්‍යාංශ. ඒ යටතේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ එකෙන් තමයි නිකුත් කරලා තියෙන්නේ ආයතන සංග්‍රහය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය. ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි නිකුත් කරන්නේ. එතකොට මේ පිළිබඳව මොනවාරි ගැටලුවක් තියෙනවා ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් තමයි අහන්න ඕනේ. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා මේ ව්‍යවස්ථාදායකයේ පිළිබඳව අපි කියන්නේ මේක පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ගැන ඉතා හොඳින් සඳහන් කරනවා මෙන්න මේ පාර්ලිමේන්තුව. මෙන්න මේ පාර්ලිමේන්තුව නැත්නම් ව්‍යවස්ථාදායකයෙක් කියන එකට ආවම ඒගොල්ලෝ කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියේ. දැන් බලන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පළවෙනි පේපර් එකට ආවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 අපිට කියනවා රාජ්‍ය මූල්‍ය පිළිබඳ බලය පාර්ලිමේන්තුවට හිමි වේ කියලා. රාජ්‍ය මූල්‍ය පිළිබඳ බලය පාර්ලිමේන්තුවට තමයි හිමි වෙන්නේ. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 148 රාජ්‍ය මූල්‍ය පිළිබඳ බලය තියෙන පාර්ලිමේන්තුවට. ජනාධිපතිටවත් අගමැතිටවත් අමාත්‍ය මණ්ඩලයටවත් කාටවත් නෙවෙයි. සමස්ත පාර්ලිමේන්තුවට තමයි රාජ්‍ය පිළිබඳ මූල්‍ය බලය තියෙන්නේ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 තියෙනවා. ඒ හින්දා තමයි විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කියවලා තුන් වතාවක් කියලා අපි කියන බලයක අපි කොහොමද ඒක අනුමත කරන්නේ කියන එක ආගමේදී කතා කරනවා. අනුමත කරගෙන පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සම්මත කරගෙන කතානායකවරයා අත්සන් කරගත්තයින් පස්සේ තමයි විසර්ජන පනත බවට පත් වෙන්නේ. විසර්ජනේ මුදල් නිදහස් කරගත හැකි ආකාරය පිළිබඳව කතා කරන්නේ. එතකොට ඒකට අපි අයවැය කියනවානේ. අයවැය සම්මත වුණා කියනවා. විසර්ජන පනත් කෙටුම්පත සම්මත කරගන්න ඕනේ පාර්ලිමේන්තුවේ මේ ඉස්සරහට යන්න. එහෙනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 148 කියනවා මෙන්න මේක මොකද්ද? මේ රාජ්‍ය මූල්‍ය බලය පිළිබඳ බලය තියෙන්නේ කාටද? පාර්ලිමේන්තුවට. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 149 කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 149 කියනවා ඒකාබද්ධ අරමුදල ගැන. ඒකාබද්ධ අරමුදල ගැන. මුදල් රෙගුලාසි ගත්තාම මුල 1 මුදල් රෙගුලාසි 1
මුර එකෙන් කියන්නේ රජයේ මුදල් වර්ෂය ගැන. මුදල් රෙගුලාසි එකේ කියනවා රජයේ මුදල් වර්ෂය ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා. රජයේ මුදල් වර්ෂය කියන්නේ ජනවාරි 1 ඉඳලා දෙසැම්බර් 31 දක්වා. දෙසැම්බර් 31 දක්වා. එතකොට මුදල් රෙගුලාසි දෙක ගැන කියනකොට කියනවා මුර දෙක හඳුන්වන්නේ මොකක්ද? ඒකාබද්ධ අරමුදල. මුර දෙකෙන් හඳුන්වන්නේ ඒකාබද්ධ අරමුදල. එතකොට බලන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149 කියන ඒකාබද්ධ අරමුදල ගැන මුදල් රෙගුලාසි වල මුර දෙකෙන් කතා කරනවා. මුදල් රෙගුලාසි දෙකෙන් කතා කරනවා ඒකාබද්ධ අරමුදල. ඔතනින් පටන් ගන්න මුදල් රෙගුලාසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය දක්වාම නොකඩවා අඛණ්ඩව ගමන් කිරීම තමයි මුදල් රෙගුලාසි ප්‍රශ්න පත්‍රයේදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ දක්වා ප්‍රාමාණික දැනුමක් ඔබගෙන් අපේක්ෂා කරනවා. ඒකාබද්ධ අරමුදල කියන්නේ මොකක්ද? ඒකාබද්ධ අරමුදල මුදල් ලැබෙන්නේ කොහොමද? ඒකෙන් මුදල් පිට කරන්නේ කොහොමද? මේ ආදී වශයෙන් පටන් අරගෙන හරි ලස්සන කතන්දරයක් මුදල් රෙගුලාසි ගැන අපි කතා කරනවා. එතකොට බලන්න මේවා අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. එකිනෙක අතර සම්බන්ධයක් තියෙනවා. අපි අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තකට තියලා සාමාන්‍ය පරිපාලනය පැත්තකට තියලා මුදල් රෙගුලාසි කියන මේ දෙකල අතර යම් මනා සම්බන්ධතාවයක්. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම තමයි අපිට මුදල් රෙගුලාසි රාජ්‍ය බලය පිළිබඳව ගැන කතා කරන්නේ. එතකොට මුදල් රෙගුලාසි කියන මේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ ගොඩක් තැන්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා නිරන්තරයෙන් සම්බන්ධතාව පවත්වනවා. අපි ගත්තොත් අනිශ්චිත අවස්ථාවල මුදල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. මුදල් රෙගුලාසි ගැන අපි කතා කරනවා. ඊළඟට අපි ගත්තොත් මේ ඒකාබද්ධ අරමුදේ මුදල් නිදහස් කරන්නේ කොහොමද කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියනවා. මුදල් රෙගුලාසි වලත් ඒ ගැන කතා කරනවා. ජනාධිපතියගේ බලතල ගැන කතා කරනවා මුදල් රෙගුලාසි වලත් කතා කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් කතා කරනවා. එතකොට අපිට මේ මූල්‍ය බලතල පිළිබඳ මුදල් රෙගුලාසි ගැන කතා කරනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා නොකොටම බැරි තැන් තියෙනවා. ඒකයි මම කියර පළවෙනි සාමාන්‍ය පරිපාලනය කියන පේපර් එක ඇතුලේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපිට මුදල් රෙගුලාසි වලටත් යම් විෂය කරුණු එක්ක සම්බන්ධ වෙනවා. දැන් මේ විෂයන් තුන අතර තියෙන මනා ගැළපීම. අන්නේ ගැළපීම ගැන තමයි මම පොඩ්ඩක් ඔබට මතක් කළේ. ප්‍රතිග්‍රාහක කාර්යාලය ගත්තාම දැන් අලුතෙන් ඔන්ලයින් සිස්ටම් එක හරහා ගෞපරා ඒකාබද්ධ අරමුදලට මුදල් ගෙවන්නේ. මේ ආදී වශයෙන් තියෙනවා. දැන් ඒකාබද්ධ අරමුදල ගැන කිව්වහමත් අපි නිකන් පොඩි මතක් කිරීමක් කරමු. ඔබ අද මේ ඉගැන්වීම නෙමෙයි කතා කරන්නේ අපි මේ පේපර් පිළිබඳ තියෙන යම් සාකච්ඡාවක් පිළිබඳ. ඒතර ඒකාබද්ධ අරමුදල ගැන මේ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 149න් කතා කරන රාජ්‍ය මූල්‍ය බලයේ පාර්ලිමේන්තුවේ මුදල් රෙගුලාසි දෙකෙන් කතා කරන ඒකාබද්ධ අරමුදල. මොකක්ද මේ ඒකාබද්ධ අරමුදල කියන්නේ? මොකක්ද මේ ඒකාබද්ධ අරමුදල කියන්නේ? බොහොම සරලව අපි ඒකාබද්ධ අරමුදල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විස්තර කරලා තියෙනවා. මුදල් රෙගුලාසි දෙකේ විස්තර කරලා තියෙනවා. හරි ලස්සනට මේක විස්තර කරනවා. එතකොට මේකත් එක්ක අපිට අර්ජුන් ඇලෝසියස් මහත්මයාගේ කතන්දර ඔය මහ බැංකු බැඳුම් කර සිද්ධි ඔය පාර්ලිමේන්තුවේ භාණ්ඩාගාරයේ සිදුවන විවිධ හැකර්ස්ලාගේ ක්‍රියාවන් විවිධ නිලධාරීන්ගේ ක්‍රියාවන් ඒවා පිළිබඳව දැන් මාධ්‍යවල කතා කරන දේවල් අපි න්‍යායාත්මකව මෙතනදි කතා කරනවා. ඒ න්‍යායාත්මකව මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඒක අපේ පහුගිය ප්‍රවෘත්ති රාජ්‍යයන් වල මැතිවරණ සම්බන්ධව ගතු තීරණ ක්‍රියාමාර්ග. එහෙම කරේ කොහොමද? ඒ ඔක්කොම අපි න්‍යායාත්මකව මේ විෂය පැහැදිලි කරනවා. ඒතර ඔබට නොදැනුවත්වම සමාජයේ ඔබට අත්විඳින්න ලැබිච්ච සිද්ධි මේ න්‍යායාත්මක කරුණුත් එක්ක එකතු වෙනකොට මේ විෂය මතක තබා ගැනීමට බොහොම පහසුයි. අපි සරලව ගත්තොත් ඒකාබද්ධ අරමුදල කියලා කියන්නේ
මේ නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූද බලන්න හරි ලස්සනට කියන එක නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූද ඒ කියන්නේ මොනවාට හරි කාර්යයක නීතිය වෙන් කරලා තියෙනවා ඒවා අයිති වෙන්නේ නැහැ. නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූද ජනරජය සතුද ජනරජය සතු වෙන්නත් නියමිත කාර්යයක නීතිය වෙන් කරලා නැති වෙන්න ඕන වෙන් කරලා තියෙනවා අයිති නැහැ. ඒ වෙන් කරලා නැති ජනරජය සතුද සියලුම මුදල් එක්ක ඒකාබද්ධ අරමුදල සෑදී ඇත. දැන් බලන්න හරි ලස්සනට මේක කියනවා මේ නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූද එහෙනම් මේ ටික අයිති වෙන්නේ නැහැ ඒකාබද්ධ අරමුදලට. දැන් ඔහුගේ දවස්වල මේ ඊයේ පෙරේද නිවුස් අහනකොට ඔබ අහෙන්න ඇති සේවක අර්ථ සාධක අරමුදල ගැන කියනවා. මේ පෞද්ගලික මහ බැංකු බැඳුම් කර සිද්ධියේදී සේවක අර්ථ සාධක අරමුදල ගැන කියනවා. දැන් සේවක අර්ථ සාධක අරමුදල තියෙන්නේ රජයේ සතුව. රජයේ බාරයේ තියෙන්නේ. භාණ්ඩාගාරයේ අධීක්ෂණයට යටත්ව තියෙන්නේ. හැබැයි ඒකාබද්ධ අරමුදලට අයිති නැහැ. ඇයි? ඒක නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරපු දෙයක්. සේවක අර්ථ සාධක අරමුදලෙන් අපිට පඩි ගෙවන්න බෑ. සේවක අර්ථ සාධක අරමුදලෙන් පාලම් බොක්කු හදන්න බෑ. සේවක අර්ථ සාධක අරමුදලෙන් විද්‍යාපීඨ විශ්වවිද්‍යාල හදන්න බෑ. සේවක අර්ථ සාධක අරමුදලෙන් වෙනත් අස්සසුම ගෙවන්න බෑ. ප්‍රතිලාභීන්ට ගෙවන්න බෑ. කොමන වීසිටවන්න බෑ. සේවක අර්ථ සාධක අරමුදල තියෙන්නේ සේවක අර්ථ සාධක කටයුතු වලට. ඔවුන්ගේ 8% සහ සේවා යෝජකයා 12ක් දාලා ඒක සුරක්ෂිතව කරන්නේ ඔවුන් විශ්‍රාම යන විට ඔවුන්ට මේ මුදල සහ ඒකට ගැලපෙන පොලිය ලබා දෙන්න. ඒ තුළ ඔහුගේ විශ්‍රාම ජීවිතය සාර්ථකව අනාගතයට ගෙන යන්න ගැටලුවක් ඇති නොවෙන්න. ඒකෙන් අපිට පාලම් බොක්කු හදන්න බෑ. ඒකෙන් අපිට පරිණාමය ගෙවන්න බෑ. ඒකෙන් අපිට ගමන් යොදන්න ගෙවන්න බෑ. ඒකෙන් අපිට ස්ටේෂනරි දෙන්න බෑ. එහෙනම් අන්න නියමිත කාර්යයක් සඳහා වෙන් කරනු ලැබුවා වූ. තවත් උදාහරණයක් ගත්තොත් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලාභය. ජාතික ලොතරැයි මණ්ඩලය රාජ්‍ය සතු ආයතනය. මේ රාජ්‍ය සතු ආයතන උනාට ඔබ දැකලා ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ ඇඩ්වර්ටයිස්මන්ට් වෙලෙන් වෙන්නේ අලුත් ඒවා නම් මම දන්නේ මම සාරකාලෙකින් ටීවී බලලා නැහැ. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ අන්න වෙලෙලි මොනවාද වැවක් පන්ට් එකට එනවා. දැන් ළමයි කැවිලා දෙවිසක ලොතරැයියක් ගන්න. අරගෙන කියනවා දැන් අයියට විශ්වවිද්‍යාලෙ ගිය හැකි. මොකද්ද මේ දෙන පණිවිඩේ? දෙවිසක ලොතරැයියක් ගන්නවා දැන් ළමෙක් එයාගේ මාමාගේ පුතාට මස්සිනාට විශ්වවිද්‍යාලය යන්න පුළුවන් කියලා. දැන් hina වෙන්නේ එහෙම. ඒක ඇතුලේ තියෙන ලොකු කතන්දරයක්. දැන් මේ ඒකාබද්ධ අරමුදලේ මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලාභය කරන්න ඕනේ මොනවද කියලා ඒ නීතියේ හැදූ නීතියේම තියෙනවා. එකක් ජනාධිපති අරමුදලට දෙන්න, මහපල ශිෂ්‍ය ආධාර අරමුදලට දෙන්න. ඒතකොට ඒ හින්දා තමයි අර ලොතරැයිය ගත්තාම ඒකේ ලාභය මහපොළ ශිෂ්‍යාධාරයක් විදිහට යනකොට
අර දිනු පවුලක ඉන්න තමන්ගේ ඥාති සහෝදරයෙක් නැත්නම් මස්සිනා විශ්වවිද්‍යාලයට ගියාම එයාට හම්බ වෙනවා මහ පොළ ශිෂ්‍යත්වයට ආරම්භදල. ඒකෙන් එයාට විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න පුළුවන්. ඒ හින්දා අර නංගි දෙවිසකලතරයක් අරගෙන කියන්නේ අන්න මස්සිනාට විශ්වවිද්‍යාලය යන්න පුළුවන් දැන්. එහෙනම් ඒ මොනවද? නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු ලැබුවා වූ අරමුදල්. ජනාධිපති අරමුදලට මේක ලාභ දුන්නාම ජනාධිපතිවරයා මොකද කරන්නේ? අසරණ රෝගීන්ට බේත් ගන්න ඒකේ යම් මුදලක් දෙනවා. අසරණ මිනිසුන්ට ඉගෙන ගන්න යම් මුදලක් දෙනවා. ඒ හින්දා තමයි අර කේලිය රමුක් කළා වගේ අසරණ රෝගීන් පහුගිය රජයන්ට විවිධ රෝගවල වලට ගිහිල්ලා බේත් එහෙම අරන් තිබුණේ. අසරණ රෝගී මොනේ ජනාධිපති අරමුදල අවභාවිතා කරපු දැන් අපි දකින්නේ සමාජයක් විදියට. වර්තමානයේ අපි දකිනවා ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගම්වල ඉන්න රෝගීන්ගේ ඒ අවශ්‍යතාවලට තෘප්ත කරන. දැන් ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න ඕනේ නැහැ. දැන් ඔබේ ගමේ ඉන්නවා නම් හෘද රෝගියෙක් එයාට හෘද සැකකමක් කරන්න මුදල් අවශ්‍ය නම් ග්‍රාම නිලධාරිගේ නිර්දේශය සහිතව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න. ඒක ජනාධිපති අරමුදලෙන් ඒ සඳහා යම් මුදලක් ලබා දෙන්න සිද්ධ කරනවා. ඒවාර ජාතික ලතරයි මණ්ඩලේ ලාභය. ඒකට නිශ්චිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු ලැබුවා වූ ඒවා ඒකාබද්ධ අරමුදලටයි තියෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු ලැබුවා වූ නොලැබුවා වූ දේවල් තමයි අයිති වෙන්නේ. ලැබිච්ච කාර්ය කරන්න දෙන්න. ඒ තමයි ජනාධිපති මණ්ඩලයට අයින කෙනෙකුට ජනාධිපති අරමුදලෙන් මොනවාද ඒකක් ගන්න පොඩ්ඩක් එහෙම දෙන්න පුළුවන්. රජමාලිගාවට එන කෙනෙකුට පොඩි සංග්‍රහයක් කරන්න පුළුවන්. ඒක පදනම් කරගෙන පහුගිය හිටපු ජනාධිපතිවරු අපි දැක්කා ජනාධිපති මන්දිරයේ වෙනම මොනවාද මේ දේශපාලන රැස්වීම් සංවිධානය කරනවා. ඒ ජනාධිපති අරමුදෙන් තමයි කෑම බීම ඔක්කොම දෙන්නේ. ඒ තියෙනවනේ ජනාධිපති අරමුදෙන් ජනාධිපතිගේ දෙට්ට වෙන කෙනාට කන්න බොන්න දෙන්න පුළුවන් කියලා. බලන්න එතකොට නීතිය කොහොමද මේ භාවිතා කරේ මිනිස්සු කියලා. මේක හැදුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජයවර්ධන 1970 මේ වගන්ති දැම්මේ ඒකාබද්ධ අරමුදල කියන එක අර්ථ දක්වනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 149 ජයවර්ධන ජනාධිපතිවරයාට අවශ්‍යතාවය තිබුණේ ජනාධිපති අරමුදල කියලා එකක් හදාගෙන ඒ හදිස්සියේ රාජතාන්ත්‍රිකයෙක් ආපුවාම අහිංසක මිනිස්සෙක් ආපුවාම ජනාධිපති මණ්ඩලයේ බලන්න මොනවා හරි දෙයක් කියලා කියන්න ලියුමක් දෙන්න බැවිලා ඒ මිනිස්සුගේ වෙහෙසෙලි මණ්ඩ තේ ටිකක් දෙන්න කැම ටිකක් දෙන්න සිංහල සංස්කෘතිය තිබුණා. ඒ නිසා තමයි මේක දැම්මේ. මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලාභය පිළිබඳව දැම්මේ. ඒක ඒකාබද්ධ අරමුදලට අයිති නැහැ කියලා දැම්මෙත් ඒකයි. නැත්නම් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ගන්න වෙනවා ජනාධිපතිගේ එකක් දෙන්න. ජනාධිපතිලා වෙනවා ඡන්දකින් පවත්වන නිසා පාර්ලිමේන්තුවේ මහමැතිවරණේ මගින් බදවා ගන්නා නිසා මේ ඡන්ද දෙකක් එකට එකතු කරන්න බැරි තත්ත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලස්සනට විග්‍රහ කරා ඒකාබද්ධ අරමුදලදී. ඒ හින්දා මේවා අපිට ප්‍රායෝගිකව දැනෙන දේවල්. එතකොට අපි පහුගිය ජනාධිපතිවරුන්ගේ ඒ ක්‍රියාකලාපයන් අපි දැක්ක ජනාධිපති අරමුදල භාවිත කරගෙන නම් ඒවා නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරපු ලවිච්ච ඒවා. ඒ හින්දා තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ලාභය ඒ වගේ දේවල් වලට යොදන්න කියලා තියෙනවා. ඒකට ඒක අපිට අයිති නෑ. එහෙනම් අපිට පැහැදිලි ඒකාබද්ධ අරමුදල කියන්නේ මේ වගේ කාර්යයන් වලට වෙන් කරපුවා නෙවෙයි. ඒ නිසා තමයි නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූද ජනරජයේ සතෝද සියලුම අරමුදල් එක්ක එනම් රාජ්‍ය ගිණුම් වල තියෙන ඒවා ප්‍රාදේශීය ලේකම් ගිණුම් වල තියෙන ඒවා කච්චේරි ගිණුම් වල තියෙන ඒවා වෙනත් රටවල තානාපති කාර්යාලවල ලංකා රාජ්‍ය වෙනුවෙන් තියෙන මුදල් මේ ඔක්කොම එකතු වුණාම තමයි අපි කියන්නේ ඒකාබද්ධ අරමුදල. ඔන්න ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි ගන්න නම් අර අපි කියපු විදිහට පාර්ලිමේන්තුවේ අනුමැතියක් අවශ්‍යයි. ව්‍යවස්ථාදායකගේ අනුමැතියක් අවශ්‍යයි. අන්නේ අනුමැතිය තමයි විසර්ජන පනත නැත්නම් අයවැය ඇස්තමේන්තුව සම්මත කිරීම හරහා අපිට ලැබෙන්නේ. එනම් මහ ජනතාව විසින් පත් කරලා හරින 225 දිනක ජීවිත පාර්ලිමේන්තුව ඔවුන්ගේ ඡන්දය වෙනුවෙන් නියෝජනය කරනවා පාර්ලිමේන්තුවේ මුදල් ප්‍රතිපත්තිය. එහෙම තමයි පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකයට
මූල්‍ය බලය හිමිනවා කියලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි 148 කතා කරලා 149 අපි ඒක අබද්ධර්ම ගැන කතා කරා. ඔන්න ඔහුම පටන් ගත්ත ප්‍රශ්න පත්‍රයේ තමයි මුදල් රෙගුලාසි ඔස්සේ බලාගෙන යන්නේ. මොන මුදල් රෙගුලාසි කියන එකත් අපිට දැන් යම් ආකාරයකට මේක අමාරු දෙයක් නෙවෙයි, බොහොම සරල දෙයක් කියන එක පැහැදිලි. හරි, මම ගෲප් එකට මේ AR මොනවාද සාමාන්‍ය පරිපාලනයේ මුදල් රෙගුලාසි සහ මේ අධ්‍යාපන නීති ප්‍රශ්න පත්‍ර ටික ඔක්කොම ලබා දෙන්න කටයුතු කරනවා. ඊළඟ ප්‍රශ්න පත්‍රයේදී ඔයාලට හම්බ වෙන්නේ අධ්‍යාපන නීතිය පරිපාලනය හා එගැයීම. තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ විදිහට මේකට තමයි උගක්ක ඉස්සර බය වෙලා හිටියේ. මට බය 2015 විතර හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් මේ සම්බන්ධයෙන් බොහොම තෙතිගැන්මකට ලක් වෙලා හිටියේ කාලේ. මේක අපිට එච්චර ගෝචර නැති පේපර් එකක් නේ කියලා. නමුත් ඒගොල්ලෝ පහු වෙනකොට ඒක මහා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියලා දැනගත්තා. මොකද 2015 වර්ෂයේ වෙනකොට තමයි මේ විෂය කරුණු පිළිබඳව යම් ආකාරයක මේ පේපර් මොනවාද බඳවා ගැනීම පරිපාටික සකස් වුණේ. ඒ බඳවා ගැනීම පරිපාටිත් එක තමයි මේ කාර්යක්ෂමතා කඩින් විභාගවල විෂය කරුණු තීරණය වුණේ. එතකොට 2015 විතර ලියපුවා තමයි ඉස්සෙල්ලාම මේ ප්‍රශ්න පත්‍ර ටිකට උත්තර ලිව්වේ. ඒගොල්ලෝ මේ පේපර් එකේ දැකපු ගමන් මේ විෂය අන්තර්ගතය දැක්කහම බොහොම බය වුණා. ඊට කලින් තිබුණ මේ කාර්යක්ෂමතා කඩින් වලට මේවා නෙවෙයි. ඒ 2015 විද්‍යාලපති ව්‍යවස්ථාව වෙනස් වුණා. අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව වෙනස් වුණා. ගුරු අධ්‍යාපන සේවා ව්‍යවස්ථාව වෙනස් වුණා. දැන් මම 2015 වෙන මතකයි මම කුරුණෑගල පන්තියකට ගිහිල්ලා එරකට හිටපු විද්‍යාලපතිවරුන්ට මම උගන්වන ඒවා උදේ 8:00 මාන ඉඳලා පටන් ගන්න ඉරිද දවසේ 10:00 මාන විතර එනකන් කියනකොට ඒගොල්ලෝ මට කිව්වා නෑ ඕ අපිට වැඩන්නේ ඕවා අපිට උගන්වන්න එපා. අපේ පේපර් වල තියෙන මේවා කියලා ඒගොල්ලෝ පහුගිය ප්‍රශ්න පත්‍ර ටිකක් ගෙනා. මම කොහෙද දැන් වෙනස් වලට අලුතෙන් හම්බෙන්නේ මේ පේපර් එක කියලා. මේ එකක් කියලා. සමහර අය නැගිටලා ගියා ක්ලාස් එකේ. ඊට පස්සේ හැබැයි විභාගේ පැවැත්තුවා. අර මම කියපු ඒ විදිහටම ප්‍රශ්න පත්‍ර වල තිබුණා. අර නැගිටලා ගියා මට පසු කාලෙම කතා කරපු අනේ සර් අපේ ප්‍රින්සිපල් අපිට එවකට හිටපු ඒගොල්ලන්ගේ ඉස්කෝලේ කලින් හිටපු අය ඕවානේ මෙන්න මේ වයින්ද මේවට මහන්සි වෙන්න කියලා පහුගිය ප්‍රශ්න පත්‍ර ටිකක් දීලා තිබුණා. මේ ඒ වෙනකොට බඳවා ගැනීම පරිපාලි සම්පූර්ණ වෙනස් වෙලා. එතකොට මේ පහුගිය තිබ්බේ වගේ අලුත් විෂය නිර්දේශ වලට දැම්මේ. එතකොට අපි කතා කරන්නේ අලුත් විෂය නිර්දේශ ගැන, අදට පවතින නීතිය ගැන, අදට පවතින තත්ත්වයන් ගැන. ඉතින් ඒ නිසා හුඟක් අයට වෙච්ච ප්‍රශ්නයක් තමයි එය පහුගිය. දැන් ඕගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද හේතුව ඔයාලා දැන් ඕන හැටියේ මේ විෂය පහුගිය ප්‍රශ්න පත්‍ර ගණනාවක් සාකච්ඡා කරලා පූර්වාදර්ශ උඩ තරම් තියෙනවා. ඒ තුන්වෙනි පේපර් එකේ තියෙනවා අධ්‍යාපන නීතිය පරිපාලනය හා එගැයීම. පරිපාලනය හා එගැයීම. මේ සඳහා තියෙනවා කාලය පැය 3ක්. මෙන්න කොටස් ගත්තහම 1 2 3 4 කියලා කොටස් 4කින් යුක්තයි. එනි පළවෙනි ප්‍රශ්නේ කොටස් 10ක් තියෙනවා. ලකුණු 4 ගානේ ලකුණු 40ක් ගන්න ඕනේ. කොටස් 10ටම උත්තර ලියන්න ඕනේ. ඉතින් 1939 අධ්‍යාපන ආඥා පනතේ ඉඳලා 1939 අධ්‍යාපන ආඥා පනතේ ඉඳලා වතු පාසල්, උපකෘත පාසල්, රජයේ පාඨශාලා, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පිටවීමේ පනත, ඊළඟට අපි ගත්තොත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, 72 අධ්‍යාපන නවමඟ, 81 ආණ්ඩුක්‍රම ධවල පත්‍රිකාව, ඊළඟට විද්‍යාපීඨ පිහිටවීම, ඊළඟට ජාතික අධ්‍යාපන ආයතනයේ පිහිටවීම, ඊට පස්සේ ගත්තොත් එහෙම 1992
අධ්‍යාපන කොමිෂන් සභාව ජනාධිපති අධ්‍යාපන කොමිෂන් සභාවේ 1990 පිහිටවල පනතකින් 92 අධ්‍යාපන කොමිෂන් සභාව පළවෙනි වාර්තාව මෙතන ඉඳලා ඇවිල්ලා විගතම මේ කරුණු කාරණා ටික මේ පළවෙනි ප්‍රශ්න 10 ඇතුළට ඇතුළත් වෙනවා. ඊළඟට අපි ගත්තොත් මේකේ දෙවෙනි කොටස ගත්තාම ඒක මේ ප්‍රශ්න 10ට මේක ඇතුළේම උත්තර ලියන්න ඕනේ. දෙවෙනි කොටසේ දී කතා කරනවා පාසල් වර්ග AB1 AB1C 323 පාසල් වර්ග ව්‍යුහ කටයුතු ව්‍යුහාත්මක වෙනස්කම් අන්තර්කරණ අධ්‍යාපනය කොට්ටාශ අධ්‍යාපන කාර්යාල පළාත් අධ්‍යාපන කාර්යාල ආදී විවිධ කරුණු පිළිබඳව සාකච්ඡා වෙනවා. අධ්‍යාපන නව ප්‍රතිසංස්කරණ ආදී කරුණු කාරණා ගොඩක්. ඒ තුන්වෙනි කොටසදී ආයේ කියනවා දැන් වර්තමානයේ රජය දැන් අලුතෙන් 2025 උසස් පෙළ කරපු අයගේ විද්‍යාපීඨයට බදවා ගැනීමේදී ගුරුවරුන් වශයෙන් පුහුණු කරන සිසු දරුවන්ගේ නව තත්ත්වයන් අධ්‍යාපනයේ නව ප්‍රතිසංස්කරණ මොකද අපි 2015 තිරසර සංවර්ධන අභිමතාර්ථ 2015 ඉඳලා 2030 දක්වා ලෝක රටවල් 196ක් එකතු වෙලා Sustainable Development Goals තිරසර සංවර්ධන අභිමතාර්ථ 17ක් ගැන අපි කතා කරනවා. SDG දාහතක් ගැන කතා කරනවා. ඒක තිරසර සංවර්ධන අභිමතාර්ථ 17න් අපි හතරවෙනි ගෝල් එක විදිහට කතා කරන්නේ අධ්‍යාපනය. එතකොට 1939 නිදානේ අධ්‍යාපන ආච්ඡාපනත මොකද 1948 තමයි අපිට නිදහස ලැබෙන්නේ. පෙබරවාරි 4 විදිහට තමයි අංකගත කරන්නේ. මෙන්න පෙබරවාරි 4ට කලින් අපේ රටේ සම්මත වෙච්ච ඒවාට අපි කියන ආඥාපනත් කියලා. ඊට පස්සේ සම්මත ඒවා අපි පනත් විදිහට සැලකනවා. ඒතකොට 1939 අපිට මේ සම්බන්ධව ලැබෙන්නේ අධ්‍යාපන ආඥාපනතක්. අධ්‍යාපන ආඥාපනත මේ අධ්‍යාපන ආඥාපනත ඊට පස්සේ ආගම ඉගැන්වීම ඊළඟට පාසල් අපි ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි ජාතිය විසින් අපි දෙවන ලෝක යුද්ධ ගැන කතා කරන්නත් ඕනේ. දෙවන ලෝක යුද්ධ හිට්ලර් විසින් 1938 ආරම්භ කරලා ඒක 1944 45 දක්වා එහෙම නැත්නම් ජපානයේ හිරෝෂිමා මේ පරමාණු බෝම්බ හෙළන අවස්ථාව දක්වා ඊට පස්සේ ජපානය යටත් කර ගැනීමෙන් පස්සේ එක්සත් ජාතීන් කියන ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ගේ අදහස අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බිහි වෙන කාලේ ලංකාවේ පරිපාලනය කළේ ලංකාව පාලනය කළේ බ්‍රිතාන්‍යයන් විසින්. බ්‍රිතාන්‍යයන් විසින් අධ්‍යාපනයට ගමන් ලබා දීපු තත්ත්වයන් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදීකරණයට ලබා දීපු තත්ත්වයන් ඒ අතරතුරේ අපේ රටේ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාගේ ක්‍රියාකාරීත්වය CWW කන්නංගර ඔයකට හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාට තිබ්බ බලතල ඔවුන් විසින් ඉදිරිපත් කරපු අනපනත් මේ සියල්ලම අපි කතා කරනවා මේ අධ්‍යාපන නීතිය යටතේ. එතකොට පාසලට ඊළඟට අපි මේ පාසල් විශේෂයෙන්ම ආධුනික නිකායන් වල තිබ්බ විවිධ විශේෂයෙන්ම ක්‍රිස්තියානි පාසල් රජයට පවරා ගැනීමේදී ඇතිවෙච්ච තත්ත්වයන්. එතන අදත් අපි එක ශ්‍රේණියේ සිසුන් ඇතුළත් කරගන්නකොට බලන්න එක ශ්‍රේණියේ
චක්‍රලෝකයේ සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලෝකයේ 2026 තවමත් අපි කතා කරන උපකෘත පාසල් ගැන. ඒ උපකෘත පාසලක් කියන්නේ මොකක්ද? ඒ උපකෘත පාසල් රජයට පවරා ගැනීම පිළිබඳ පනත මොකක්ද? ඒක නැවත සංශෝධිත පනත මොකක්ද? විභාග දෙපාර්තමේන්තුවේ පිහිටවීමේ පනත දැන් ඔබ විභාග වැඩ කරනවා. ඔබ ජාතික විභාග වලට ගිහිල්ලා මේ කටයුතු කරනවා. දියුණු ප්‍රකාශ අත්සන් කරනවා. ඉතින් ඒකේ තියෙනවා අර පනත් පිළිබඳ අංක පනත් පිළිබඳ තොරතුරු. මේ පනත ආරම්භුනේ කවදද? කොතනින්ද කොහාටද ඉස්සරහට ආවේ? මේවා තමයි අධ්‍යාපන නීතියට අපි කතා කරන්නේ. ඊට අමතරව සිද්ධි කේස් ස්ටඩි නැත්නම් පාසල පද්ධතියක් වැඩි දියුණු කරගන්න ඔබ මුහුණ දෙන ආකාරය පිළිබඳව තමයි අපි කතා කරන්නේ හතරවෙනි කොටසේ. මේ සියල්ල එකතු කරගෙන තමයි අධ්‍යාපන නීතිය පරිපාලනය සහ ඇගීම. මොකද ඔබ පාසලට ගිහලා ඔබ ඇගීමකට ලක් කරනවා පාසල. මේ පාසල පිළිබඳ යම් මාන මෙලීමක් ඔබ විසින් කරනවා. මේ සියල්ල එකතු කරගෙන තමයි මේ අධ්‍යාපන නීතිය පිළිබඳව අපේ ප්‍රශ්න පත්‍රය එන්නේ. එතන මම කෙටියෙන් මේක හඳුන්වන්නේ මේ ප්‍රශ්න පත්‍රය තුන මේක ඇතුලේ පරිපාලනය කියන එක තියෙනවා. තිබුණාට මම මේ පේපර්ස් තුන පොඩි ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ ARFR සහ NO කියලා. ඒ කියන්නේ පරිපාලනය මුදල් රෙගුලාසි අධ්‍යාපන නීතිය. ඔය විදිහට තමයි මම මේ ප්‍රශ්න පත්‍ර තුන අපි බල වශයෙන් හඳුනාගන්නේ. ඔය අනුව තමයි ඉස්සරහට ඔයගොල්ලොත් එක්ක මේ පන්තිය කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම මුලින්ම කරන්නේ ඔබට ප්‍රශ්න පත්‍ර ගණනාවක් දෙනවා. අපේ NASA education platform එක හරහා අලුතෙන් ඒ ඇතුල් කරලා දෙන්නත් පුළුවන්. ඒකට සම්බන්ධ වුණායින් පස්සේ එතනින් ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඊට අමතරව WhatsApp group එකට ඔයගොල්ලන්ට මේක ඇතුළත් කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් මම WhatsApp group එකටත් දාන්න. එතකොට සමහර දේවල් නිබන්ධන විදිහට නෙවෙයි අතරම මුළු දැන් අපි ගත්තොත් ඒ කාර්යපරිපාලනික රීති ගත්තොත් එහෙම රාජ්‍ය සේවා කොමිසම සභා කාර්යපරිපාලනික රීති ගත්තාම සම්පූර්ණ පිටු 186 විතර පොතක්. ඒ ඔක්කොම මම දෙනවා. මුළු ඔකේ කොයි කැලලක්වත් අයින් කරන්න බෑ. ඔය නිබන්ධනයක් දෙනවා රෙඩි ලේසි එක දෙන එක. ඊළඟ මේක ගත්තොත් 2020 අංක 9 දන දූෂණ විරෝධී පනත. ඉතින් මේ පනත ගත්තයින් පස්සේ මේ පනතේ තියෙනවා පිටු 171ක්. මේ පනතම දෙනවා. ආයත සංග්‍රහය ගත්තොත් ඒක වෙනස් වෙමින් යනවා. නව තත්ත්වයන් වලට එකතු වෙමින් යනවා. එකතු වෙමින් ගියාට පොදුවේ අපි ගත්තාම මේ ආයත සංග්‍රහය විශාල පොතක්නේ. ඒකේ PDF එක ඔයාලට දෙන්න. ආයත සංග්‍රහය දෙවෙනි කොටස ගත්තත් ඒක බොහොම පොඩි ක්‍රියාකාරීත්වය. මේක දෙනවා දෙන්නට මේක ඇතුලේ තියෙන වෙනස්කම්. ඒක හැම මාර්ගෙට කියලා වැඩක් නැහැ. ඒක සමහර අපේ පේපර් එකට එන්න තියෙන වැඩිපුර තියෙන ඉඩකඩ තියෙන කොටස්. ඒ දැන් මේ වෙනකොට වෙනස් වෙලා තියෙන තැන්. ඒවා තමයි අපි සාකච්ඡා කරන්නේ ඕගොල්ලන්ව හරගෙන යන්නේ. ඊට අමතරව අපි ගත්තොත් අධ්‍යාපන මේ ආඥා පනත් ටික. 1939 ඉඳලා ආපු ආඥා පනත්. ඒ පනත් වල ඊට පස්සේ පනත් අධ්‍යාපන පනත් අධ්‍යාපන සම්බන්ධ බිහිවෙච්ච පනත් ඊළඟට උපකෘත පාසල් සම්බන්ධයෙන් ඊළඟට අධ්‍යාපන ධවල පත්‍රිකාව සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතන ඒක තමයි දැන් අපේ විෂය මාලාව සංශෝධනය කරන්නේ ඒ සම්බන්ධයෙන් ඊළඟට අධ්‍යාපන කොමිෂන් සභාව ගැන ඊළඟට අධ්‍යාපන කොමිෂන් සභාවේ පළවෙනි වාර්තාව ඉතාම වැදගත් වාර්තාවක් ඊට පස්සේ වර්තමානයේ දැන් නව රජය යටතේ අපේ නව අගමැතිතුමිය අධ්‍යාපන අමාත්‍යවරිය විදිහට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් මේ ටිකට කරගෙන යනවා. ඒත් මේ ටිකත් අපිට මේ ප්‍රශ්න පත්‍ර ඇතුළට ඇතුළත් වෙනවා. නීතිය ඇතුළට
ඇතුළත් වෙනවා. එතකොට බලන්න මේ ඔක්කොම එකතු කරගෙන තමයි මේ විෂය ටික අපිට කරන්න වෙන්නේ. මේ විෂය තුනකම ඉන්න අය ඉන්නවා. එක විෂයක් විතරක් අසමත් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවනේ මේ විෂයට විතරයි එයාට හෝ ඇයට සම්බන්ධ වෙන්න තියෙන්නේ. විෂයන් දෙකක් විතරක් ඉන්නවනම් එයාට විෂයන් දෙකක් විතරයි කරන්න ඕනේ. නමුත් මම හිතන්නේ අලුතෙන් limited exam එකෙන් සහ open exam එකෙන් ආපු අධ්‍යාපන පරිපාලන සේවයට ආපු අපේ මේ අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වෙනි ශ්‍රේණියේ නිලධාරීන් ගණනාවක් ඉන්නවා. මේ රටකදී 700ක් විතර ප්‍රමාණයක් අලුතෙන් බඳව ගත්තා. open batch එකෙන් සහ limited batch එකෙන්. ඒක වැඩි මිසඩු නෙවෙයි. ඒකේ සිංහල මාධ්‍යයෙන් 500ක විතර ප්‍රමාණයක් අලුතෙන්ම මේ විෂයන් තුනම ලියන්න බලාගෙන ඉන්නවා. ඒ හින්දා ඔයාලා මම මේ කරන ව්‍යාපෘතිය හොඳයි කියලා ඔබට හිතෙනවා නම් පමණක් ඔබගේ සහෝදර නිලධාරීන්ව දැනුවත් කරන්න. දැනුවත් කරලා අපි ඔය WhatsApp group එකේ link එක යාළුවට share කරන්න. එතකොට ඒ අනුව ඒ අයට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ ඒකම දැන් ගොඩාක් ගුරුවරුන්ගෙන් ඉල්ලීමකුත් ආවා. දැන් අපි මම කලින් ඉඳන්ම පොරොන්දු වුණා ජූලි මාසේ ගුරුවරුන්ගේ EB exam එක. දැන් ගුරුවරුන්ගේ බඳවා ගැනීම පරිපාටිය වෙනස් කරානේ. වෙනස් කළා ගුරුවරු grade 3 යට 2 යන්න 2 යට 1 යන්න මේ EB exam කීපයක් තියෙනවා. ඒකට ඒගොල්ලන්ගේ ජූලි මාසේ පටන් ගන්නවා කියලා මම ඔයාලව දැනුවත් කරලා තිබුණා. දැන් අද වෙනකොටත් මම හිතන්නේ 300ක ගුරුවරු පිරිසක් කවද්ද සර් පන්ති පටන් ගන්න කියලා හලවලා තිබුණා. ඉතින් එතකොට මම මේ දැන් විදුහල්පති සේවයට ළම බඳවා ගැනීම හෙටයි විභාගයේ තියෙන්නේ. මේ දක්වා මම අලුත් පන්ති පටන් ගත්තේ නෑ ඇත්තටම. දැන් මොකද්ද අපේ සැලසුම් සාධාරණ අධ්‍යක්ෂකවරු බඳවා ගැනීම එහෙම නැත්නම් ක්‍රම සම්පාදන සේවයට දැන් මේ වෙනකොට 100කට වැඩි ප්‍රමාණයක් වැසි දලමන් රූපයක් හදලා ඒකට උදව් කරනවා පන්තියක් කරන්නේ නැහැ කියලා. මට කාලේ නැහැ. ඒ හින්දා මම සාමාන්‍යයෙන් පන්ති බොහොම කීපයයි කරන්නේ. ගොඩාක් ඒවා කරන්න බගන්නේ නැහැ. විශේෂයෙන්ම මේ දැන් පෞද්ගලික කාලේ තිබුණ අධ්‍යාපන මේ විදුහල්පතිවරුන්ගේ grade 2 එකයි grade 3 එකයි ඒක අපි අවසන් කරා. ඊළඟ විදුහල්පති බඳවා ගැනීම තනක විභාගය දැන් මේ හෙට තියෙන එකට අපි පෞද්ගලික සතිය වෙනකම්ම කරලා ඒගොල්ලන්ගේ විෂය කොටස් අවසන් කරා. එතකොට දැන් අද දවසේදී ඉස්සෙල්ලාම අපි අලුත් platform එක හරහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නම ඇතුළත් වෙලා ඉන්න නිලධාරීන්ගේ පළවෙනි කාර්යක්ෂමතා කඩේම විභාගය සඳහා නිවාසිය සඳහා තමයි දේශනා ආරම්භ කරන්නේ. ඒකට මම බලාපොරොත්තු වෙනවා මේ සඳහා විෂයන් තුන සඳහා දින 3ක්වත් සතියකට ඔබත් එක්ක සාකච්ඡා කරන්න. එතකොට ඔබට දැන් තියෙන දින පිළිබඳ ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතකොට මට කියන්න බලන්න ඔයගොල්ලන්ට පුළුවන් දින මොනවද කියලා දාලා අදහසක්. එතකොට ඒ දිනේට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කෙනෙකුට හා සම්බන්ධ වෙච්ච අයටත් නැවත වීඩියෝ ටික බලන්න අවස්ථාව දෙන්න. එදා දවසේ මගුල් ගයක් තිබුණා, මල ගයක් තිබුණා, දාන ගයක් තිබුණා, සම්බන්ධ වෙන්න බැරි වුණා, කරන්ට් එක නැතුව ගියා, විදුලි කෙටුවා, විවිධ ප්‍රශ්න වෙන්න පුළුවන්. සිග්නල් තිබුණේ කිසිම දෙයකට ගැටලුවක් නැහැ. මේකම වීඩියෝ එකක් විදිහට දෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා. ඒක අපිට දින 3ක් අවශ්‍යයි. ඒ සඳහා මොනවද මේ දින 3? මම කැමති මේ පළවෙනි පේපර් එකට ටිකක් වැඩි කාලයකුත් ගන්න. අපි නිකන් පරිපාලනය කියමුකෝ. ඊට මුදල් කියමු. ඊට නීතිය කියමු. පරිපාලන පේපර් එකට මම බලාපොරොත්තු වෙනවා වැඩි කාලයක් ගන්න. කවද්ද දැන් මම මගේ කාලසටහන යොදන්න ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඊට පස්සේ කියන්න. මම කැමතියි මේක සෙනසුරාදා පස්සරෝ 6 විතර ඉඳන් 10:30 වගේ කාලයක් ගන්න. 6:30 8:30 9:30 10:30
හරි 9:30 පැය 4ක් ගමු ඕනේ. ඔයාලට දෙමළ පන්ති තියෙන්න ඉඩ තියෙනවා සමහර අයට. අදත් මට කතා කරලා කිව්වා. මේ දෙකට අපිට ලොකු කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකට මම ඉරිදා 7:30 වගේ නීතිය සිකුරාදට මම ගත්තොත් මට පහසුයි. මොකද මම සමුදා මගේ සේවා ස්ථානයට ගියහම මම සිකුරාදා තමයි ආපහු එන්නේ. ස්ටුඩියෝ එකේ පහසුකම් දෙන්නේ මට මේ දවස් තුන වැඩිපුර තියෙන්නේ. සිකුරාදා 7 ඉඳලා 9:30 වගේ කාලයක් ගත්තොත් ඔයාලගේ විෂයාන්තරයට මට ඇති කියලා මම විශ්වාස කරනවා. මේකට වැඩි කාලයක් ගන්න වෙයි. මම 6:30 9:30 ගත්තේ එකයි. අදිටකට වඩා වැඩි කාලයක් අපිට ගන්න වෙනවා. මොකද විෂය කරුණු ගොඩාක් තියෙනවා කතා කරන්න. මේක අමතරව මම සමහර වෙලාවට අමතර පන්ති දානවා. අපිට තියෙන්නේ ජූනි මාසේ අගෝස්තු මාසේ දවස් කිහිපයක් විතරයි. ජූනි අගෝස්තු. මේ ඔයාලගේ අදහස් මොනවා හරි ව්‍යවස්ථාවක් කරන්න ඕනද කොහොමද කියන්නේ? ඒරලා හොඳයි රේසර් අපි අන්තිරේසා. ඔව්. මේ දවස්වල සමහරවිට නැමෙල් තාස් දෙන්න පුළුවන්. ගැටලුවක් ඇති කරගන්න එපා. මම මේ සෙන්සුරාදා සිකුරාදා සිට ඉරිදා දක්වා තියෙන වීඩියෝ ටික සමුද දවල් 12න් පස්සේ අපේ NASA platform එකට අපි ඇතුළත් කරනවා. එතකොට මේ විදිහටම ඔයගලන්ට ඒ platform එකේ බලන්න පුළුවන්. ඒක තමන්ට කැමති ඕන වෙලාවක බලන්න පුළුවන්. ඒත් අපි ඒ සඳහා අපිට මාස 3ක ඇක්සස් කාලෙකුත් ලබා දෙනවා. එතකොට අද දවසේ අපි කරපු වීඩියෝ එක විභාගී මාස 3කට මෙහා පැත්තේ තියෙන විභාගය වෙනකම්ම නැවත බැලුවා. එක වතාවක් නැවත බැලුවා. එතකොට ඕලන්ට අර පන්තියේ ඒ මොහොතේම හිතියද නැද්ද කියන එකේ ගැටලුව නිරාකරණය කරගන්න ගැටලුවක් වෙන්නේ නැහැ. WhatsApp message එකක් දාන්න. මේ message එක හරහා අපිට පුළුවන් ඔයාලගේ අවශ්‍ය කරුණු කාරණා සාකච්ඡා කරන්න. මොකද ඒ වෙලාවෙ මට බලන්න බැරි වුණත් voice message එකක් හරි දාලා තිබ්බොත් මට ඉඩ ලැබිච්ච වෙලාවේ මම ඒක බලනවා, රීඩ් කරනවා. නැත්නම් voice message එකක් දාලා තිනවා මට ඉඩ ලැබිච්ච වෙලාවකදී මම ඒකට සවන් දෙනවා. ඒක නැති වුණාම අර ඔබත් දන්නවා කාර්යබහුල වෙනදාරු විදිහට අපිට විවිධ මීටින් තියෙනවා, වැඩ ගොඩක ඉන්න අයනේ අපි ඔක්කොමලා. ඒක අපිට කාලය කියන එක හරිම අමාරුයි මැනේජ් කරගන්න. ඒ නිසා අපි කාලය බොහොම පරිස්සමින් පාවිච්චි කරගන්න වෙනවා. ඒකට මේක අමතරව මම බලාපොරොත්තු වෙනවා මේ අලුතෙන් ඔය ගුරුවරුන් සඳහා EB exam එක සඳහා ඒගොල්ලන්ගේ විෂය නිර්දේශ ටික අපිට දාලා තියෙනවා. ජාතික අධ්‍යාපන ආයතනත් එක්ක එකතු වෙලා තමයි මේ කටයුත්ත ඒගොල්ලන්ගේ EB එකට තියෙන්නේ. මේක පළවෙනි වතාව. ඔබ හරහා ඒ අයටත් පණිවිඩයක් දෙන්න පුළුවන්. මම ඒ අයගේ කාර්යක්ෂමතා කඩේ විභාගයේ සඳහා දේශනා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයට ලොකු කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අයගේ අගෝස්තු මාසේ පළවෙනි විභාගයේ සැප්තැම්බර් ඔක්තෝබර් මන්ද කාලසටහනක් විභාග දෙපාර්තමේන්තුවත් එක්ක අධ්‍යාපන අමාත්‍යතුමිය සාකච්ඡා කරලා යම් මඟ පෙන්වීමක් කරලා තිබුණා. ඒ අනුව අපි ඉදිරියේදී ඒ අයටත් මඟ පෙන්වන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුල. ඒ කෙසේ වෙතත් ඔයාලට ප්‍රමුඛ ස්ථානය ලබා දෙනවා මේ වෙලාවේ. මේ එක ඔයගොල්ලන්ගේ දැන් මගේ මේ වෙනකොට අදින් පස්සේ මගේ මුළු පන්තියක් නැහැ. ඔයගොල්ලන්ගේ පන්තියට තමයි කාලසටහන මම ඉස්සෙල්ලා වෙන් කරගන්න නිසා වැඩි බරක් යොදලා මේ කටයුත්තට ආරම්භ කරේ. ඒත් ඔයගොල්ලන්ට පුළුවන් තමන්ගේ සහෝදර නිලධාරීන්ට මේ හා සම්බන්ධව දැනුවත් කරලා ඒ කටයුතු කරන්න. මම මේ අද කරන දේශනය හෙට දවසේදී YouTube නාලිකාව හරහා වීඩියෝ එක සංස්කරණය කරලා YouTube නාලිකාව හරහා නන්දන පෙරේරා YouTube නාලිකාව හරහා අද දේශනය ලබා දෙන්න කටයුතු කරන්න. ඒතකොට ඔයගලන්ට අද සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අයට ඒ දේශනය අහලා ඒ දේශනේ බලලා සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අද සෙනසුරාදා හින්දා 12 වෙනිදා අපි පන්ති පටන් ගමු පරිපා නීතිය යටතේ 2026යි 6/12 වෙනිදා ඉඳලා අපි දේශනා ආරම්භ කරමු අධ්‍යාපන නීතිය කියන කොටසත් එක්ක.
සෙනසුරාදා විවිධ සමුදේ දවස් තුනේදී අපිට සම්බන්ධ කරගන්න හැකියාව තියෙනවා ඔයගොල්ලන්ව ඉදිරියට කරගෙන යන්න. මොනවා හරි මේ සම්බන්ධයෙන් ඔයාලට තව විමසන්න කරුණු කාරණා තියෙනවා නම් අවස්ථාව තියෙනවා කතා කරන්න. ඇත්තටම කරන්න ඕනේ NASA ගම්පහ කියලා සර්ච් කරලා දැනට ඔයගොල්ලෝ නිකන් ඒක ගිහිල්ලා බලන්න. NASA education platform කියලානේ ගම්පහත් මෙයාවත් දෙන්න පුළුවන්. NASA education platform කියලා සර්ච් කරාම ඔයාලා ඒක ක්ලික් කරලා බලන්න. ගිහිල්ලා ඒක ඇතුලේ ඒතකොට ඒකේ තියෙනවා රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියන විස්තර සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම තියෙනවා. මෙන්න ඉස්සෙල්ලා මාධ්‍ය තෝරගන්න. මාධ්‍ය තෝරගෙන ඒක ඇතුලේ පොඩ්ඩක් ඒකට මේක ගිහිල්ලා බලන්න. අපි අලුත් බිල්ඩින් එකකට යනවා නේද? මමත් එහෙම අලුතෙන් තමයි එකට යන්නේ. ඒ ගිහිල්ලා බලලා අපි ඒක ඇතුලේ බලමු කොහොමද කරන්න ඕන කියන ටික. ඒ ටික මම කොහොමද WhatsApp group එකට දාන්නම්. කෙටි වීඩියෝ එකක් කරා හෝ ඒක කරන්න ඕන දේවල් ටික. ඊට මේ පන්ති දාස්ස වෙන විදිහ වෙන්නේත් කොහොමද කියන එක මම group එකට දාන්නම්. අදාළ විභාගාංක වලට online ගෙවන්නත් පුළුවන්. online group මේ දැන් අපි platform එකට ගෙවන්න පහසුකම් දීලා නැහැ. online ඔයගලන්ට account number එකකින් ගෙවලා ඒකේ screenshot එකක් අරගෙන අපිට WhatsApp කරන්න පුළුවන්. ඒකට ඒ පිළිවෙල තොරතුරු කරන්නේ කොහොමද කියන එක මම platform එකට ඉස්සරහට දාලා ඔයගලන්ට දැනුවත් කිරීමේ කටයුතු කරන්නම්. තව මොනවා හරි විශේෂයෙන් අහන්න දෙයක් තියෙනවා නම් අවස්ථාව තියෙනවා. නැත්නම් අපි අවසන් කරමු. වෙන විශේෂ දෙයක් නැති බව තමයි පෙනී යන්නේ. ඒ වගේම මේ එක විෂයයකට ඉන්න අයට ගැටලුවක් නැහැ. ඒ අදාළ පන්තියේ ඒ විෂයට විතරක් සම්බන්ධ වෙන්න පුළුවන්. NASA platform එක කරා මේ විෂය කරුණු තුන folders තුනකින්. ඒ කියන්නේ පරිපාලනයට එක folder එකක්, දඩුවාසි වලට එකක් සහ අධ්‍යාපන නීතියට එකක් විදිහට folders තුනකින් යනවා. එතකොට මේ folders තුනටම තුنين Tamanta අදාළ folder එකට අපි access දෙනවා. එතකොට තමන්ට පුළුවන් ඒකට ගිහිල්ලා බලන්න අපි ඉස්සරහට බලමු ඒක ලබන සතිය වෙනකොට ඒ කටයුතු වලට අපි සම්බන්ධ කරගන්න බලමු. ලබන සතියේ ඒ කියන්නේ කවද 12 වෙනිදා සිකුරාදා මම පොදුවේ මුදල් ගොවපු නොගොවපු සියලු දෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට මේ group එකටම ඔයගලන්ට දානවා Zoom link එක. එතකොට ඔයගොල්ලෝ කවුරුත් සම්බන්ධ වෙන්න මුදල් ගොවපු අයට වෙනම group එකක් හැදෙනවා ඒ අදාළ විෂයත් එක්ක. ඒ අනුව ඔයගලන්ට ඒකට link එක ලැබෙනවා. 12 වෙනිදාට විතරක් නම් ඔයගොල්ලන්ට අලුතෙන් සම්බන්ධ වෙන හැම කෙනෙක්ම සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට link එක ඔයගලන්ට share කරන්න ලබා දෙන්නම්. එහෙනම් අපි දවසේ සම්බන්ධ වුණාට ගොඩක් ස්තුතියි ඔක්කොටම. නැවත අපි එනම් ලබන 12 වෙනිදා හමු වෙන බලාපොරොත්තුෙන් අද දවස අවසන් කරමු. ගැටලු මොනවා හරි තියෙනවා නම් ඕනම ගැටලුවක් ඔයාලගේ මේ වෘත්තීය වශයෙන් තියෙන 077යි 02යි 50යි 265කට විතරක් මේ WhatsApp message එකක් විතරක් දාන්න voice call ගන්න එහෙම නැත්නම් දුරකථන අමතම ගන්න උත්සාහ කරන්න එපා. WhatsApp message එකක් මේ අංකයට විතරක් දාන්න. එතකොට අපි ඒක රීඩ් කරලා ඔයගලන්ට අවශ්‍ය මොනවද කියන විස්තරය දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ලබන සිකුරාදා රාත්‍රී 7ට නැවත හමු වෙන බලාපොරොත්තු වෙමින් අද දවසට සමගන්න සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.